දුකෙන් නිදහස් වෙලා සැපෙන් ඉන්න නම් ඒ සැප දුක අපිට දැනනවා මේ ලෝකේ දෙකකින් ලැබෙන්නේ. දුකෙන් නිදහස් වෙලා සැපෙන් ඉන්න ඕන. දැන් මෙහෙම කියද්දි අපට ආසන්නම අත්දැකීම මොකක්ද දෙන්නේ? කයට ආපු සැප දුකක් තමයි අපට අත්දකින්නේ. ටක් ගාලා මෙහෙම කියද්දිම අත්දකින්නේ කයට ආපු සැප දුක. දැන් අපි කියනවා හිතක ස්වභාවය තමා දුක් ටික අයින් කරලා සැපසේ ඉන්නවා කියන එක. දැන් බලන්න මෙන්න මේ දුක් ටික අයින් කරලා සැපසේ ඉන්නවා කියන මේ කතාව කියද්දී නිකන් එකපාරම එන්නේ නැද්ද මේ මට දුක් දෙන්න මෙන්න මේ ටික තියෙනවා. මේ ටික අයින් කරලා ඉවරලා මම මෙන්න මේ ටික ලං කරගත්තට පස්සේ මට සැපයි. ඔහොම තමයි අපේ අත්දැකීමේ තියෙන්නේ. මට මෙන්න මේ ප්‍රශ්න ටික තියෙනවා. මේ ටික මං අයින් කරගන්න මේක මට දුකයි. මෙන්න මේ විදිහට මට වැඩ කටයුතු කරගත්තොත් මට සැපයි. ඔහොම එකක් සම්බන්ධ තමයි අපේ අදහස තියෙන්නේ. ඒ කියන්නේ තාම අපිට මේ සැප දුක සම්බන්ධ තියෙන මේ විඳින එකත් එක්ක. ඒ කියන්නේ ඒ විඳින එකත් මේ කයත් එක්ක යෙදিলা තියෙන එකක් සම්බන්ධව. මට මෙන්න මේ අමාරු ටික තියෙනවා. ඉතින් මට ඒක දුකයි. මෙන්න මේ ලෙඩ ටික තියෙනවා. මට හින්දා ඒක දුකයි. මේ ලෙඩ කොහොම හරි සුවපත් කරගන්න ඕන. එතකොට මට සැපයි. මට මෙන්න මේ ප්‍රශ්න ටික තියෙනවා. ඒ ටික අයින් කරලා ඉවරලා මම මෙන්න මේ ටික මේ විදිහට වැටි කරගත්ත පස්සේ මට සැපයි. ලෝකයා සැප දුක හිතන්නේ ඔන්නතන. ඒක තමයි අත්දැකීමට තියෙන්නේ. කයත් එක්ක යෙදෙන සැප දුක තමයි හැම වෙලාවෙම අත්දැකීමට එන්නේ. ඒ නිසා දුක ගැන කතා කරත් තේරෙන්නේ විඳපු විඳින එකක් සම්බන්ධයෙන්. සැප ගැන කතා කරත් තේරෙන්නේ විඳපු විඳින එකක් සම්බන්ධයෙන්. නමුත් ඔయిత එහා තැනක් ගැන ඔయిత එහා දෙයක් ගැන බලතුන් දේශනා කරන්නේ. අන්න ඒක දකින්න තමයි ප්‍රඥාව ඕන. ඒක අවබෝධ කරගන්න තමයි ප්‍රඥාව අවශ්‍ය වෙන්නේ. දුක කියන එක භාග්‍යතුන් වහන්සේ දේශනා කරන දුක කයකින් විඳින්න පුළුවන් එකක් නෙමෙයි. උන්වහන්සේ දේශනා කරන සැප කයකට විඳින්න පුළුවන් එකකුත් නෙමෙයි. භාග්‍යතුන් වහන්සේත් කායික දුක් විඳා. ඒ දුක නිදහස් කරන්න බැරි වුණා. හැබැයි දුකක් ගැන කතා කරනවා. ආන්ගේ දුක අපිට දැනෙන්නව නැති තැනක තියෙන්නේ. ඒ නිසා ඇත්තටම අපි දුක දන්නේ නැහැ. දුක කියන්නේ මොකක්ද අපි දන්නේ නැහැ. නිකම් මං ඇහුවොත් එහෙම මේ වෙලාවේ මේ වයිට් බෝඩ් එක පේනවනේ. මේ වයිට් බෝඩ් එකේ තියෙන දුක මොකද්ද පින්තුනේ? දැන් දුක දකින්න ඕන. දැන් බලන්න. දැන් දුක කියන එක දකින්න ඕන. අපි හිතන්නේ දුක දකින්න දුක් විඳින්න වෙලාවට කියලා නේද? දැන් දුක් විඳින්න නැති වෙලාවට දුකක් නැද්ද? තියෙනවා. ඒක එච්චරකට හුරුයි. හුරුයි කියලා කියන්නේ අபிසංකාරය එච්චරට අපේ ජීවිතේට හුරුයි. ඒක කිසි වෙහෙසක් දැනෙන්නේ නැහැ. අපට වෙහෙසයි කියලා දැනෙන්නේ කයට දැනෙන ඒවා. කයට අමාරු නම් හරි දුකයි නේද? දැන් මේක දකින්න එක දුකයිද? නෑ. ඉතින් මේක සැපකුත් නෑ, ලොකුට දුකුත් නෑ. නැත්තම් ඉතින් මේක හොඳයි, නැත්තම් නරකයි. ඔය මට්ටමේ තියෙන්නේ. හැබැයි මෙතනක් තියෙන දුක. මෙතන නෙමෙයි ඈ. ඒකයි මේ දහම ඇප්ලයි වෙන්නේ නැත්තේ. තරහ ගියලාට පොඩ්ඩක් මතක් වෙනවා මග වඩා ගන්න ඕන කියලා. කන ගමන් හොඳට රහට මොන හරි කනවා. දැන් හිතනවාද මග වඩන්න ඕන කියලා? නෑ. ඉන්න ගමන් ලස්සන රූපයක් පේනවා. හොඳ සුවඳක් එනවා. දැන් පේනවද අනිච්චේ දුක්ඛේ අනාත්තේ කියලා හිතනවද? නෑ. ගඳක් එනවා. කෝකෝ කියලා හොයලා සමායට කියලා යනවා ඊට පස්සේ. ඒකත් හොයනවා සමායට. පින්වතුනි අපි හැම වෙලාවෙම මේ සැප දුක් කියන එක හොයන්නේ, සැප දුක් කියන එක බලන්නේ
අපේ අත්දැකීමුත් එක්ක. හැබැයි භාගතුන් දේශනා කරනවා මේ ධර්ම මාර්ගයේ යද්දි කරුණු තුනක් තියෙනවා. ධර්මයට සූත්‍රයට බහා බලද්දී ඒක බලන්න කියනවා විනයට සැසඳෙනවද කියලා. ධර්මයේ කියන්නේ පටිච්චසමුප්පාද ධර්මය. අවිද්‍යාව පත්‍ය සංඛාර අපි අඳින්නේ. සූත්‍රය කියන්නේ චතුරාර්ය සත්‍ය. තමාගේ මානසිකාරය, තමාගේ ශ්‍රවණය, තමාගේ ප්‍රතිපදාව ධර්මයට සූත්‍රයට ගැලපෙද්දී බලන්න කියනවා ඒක විනයට සැසඳෙනවද කියලා. විනය තමයි රාග විනය, දේශ විනය, මෝහ විනය. හෙවත් මේ තුල රාගක්ෂය වීමක් නැද, දේශක්ෂය වීමක් නැද, මෝහක්ෂය වීමක් නැද බලන්න කියලා කියනවා. රාගයේ විනය වෙනවද, දේශයේ විනය වෙනවද, මෝහයේ විනය වෙනවද? ඔබ කරන ධර්මයේ ගමන් කරනවා, ධර්මයේ හැසිරනවා කියන එක ඇතුලේ මේ යන වැඩපිළිවෙල ඇතුලේ රාගක්ෂය, දේශක්ෂය, මෝහක්ෂය වීමක් වෙනවද කියලා බලන්න කියලා කියනවා. හැබැයි අපි නොදැනුවත්වම එහෙම වෙමින් තියෙන නිසා තමයි ඔබ තාම මේක ඉන්නේ. රාගයේ වැඩුණනම්, දේශයේ වැඩුණනම්, මෝහයේ වැඩුණනම් මේ මාර්ගේ යන්නේ නැහැ. එහෙනම් තව මාර්ගේ යන්නේ. එහෙනම් මොකක් හරි වෙනසක් වෙනවා. ඒ වෙනස තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. නමුත් යම් වෙනසක් වෙනවා. හැබැයි ওই වෙනස ඇතුලේ තියෙන එක දෙයක්. රාගයේ ෂේ වෙමින් යනවා. රාගය කියලා කියන්නේ මේ අකුරු තුනේ රාගය විතරක් නෙමෙයි. රූප රාග, ශබ්ද රාග, ගන්ධ රාග, රස ස්පර්ශ තමයි හැම එකක්ම. රාගක්ෂය, දේශක්ෂය, මෝහක්ෂය වෙමින් යන. ඒක තමයි මම කියන්නේ. ඒක උනමට උන තමයි ඔබවයි අනිත් ලෝක කට්ටිය දෙන්නේ කියලා පේන්න පටන් ගන්න. අර එකපාර අමුතු ජීවියෙක් වගේ පේන්නේ එකපාරම. ඒ කියන්නේ සමහර කෙනෙකුට ඒ වගේ රඟපාන්නත් පුළුවන්. හැබැයි ලොකු රාග ද්වේෂ මෝහ සහිතව ඉන්න පිරිසක් අතරට අර වගේ කෙනෙක් ගියොත් එහෙම, ඒ වගේ කෙනෙක් ඒ පිරිස අසුරු කරන්න ගියොත් එහෙම අර හැමෝටම එයා අපහසුතාවයක් බවට පත් වෙනවා. මොකද ඒ සිතුවිලි ක්‍රියා වදන් වලට අර කෙනාගේ සිතුවිලි ක්‍රියා වදන් ගැලපෙන්නේ නැහැ. අමුතුයි වගේ පේන්න පටන් ගන්නවා. අර කෙනා හරි අවබෝධයෙන් නම් ඉන්නේ, එයාට ඒක ගැටලුවක් නැහැ. හැබැයි අනිත් කටට ගැටලුවක්. කොහොමද මෙහෙම ඉන්නේ? ඇයි මෙහෙම ඉන්නේ? ඇයි මෙච්චර දුක් විඳින්නේ? ඒ එළියෙන් බලපු ගමන් පේන්නේ මේ පුදුම දුකකනේ මෙයා ඉන්නේ. ඇයි මෙයා දුක් විඳිනවනේ මේ. නෑ ඔබට නිකන් කියලා නැද්ද? දැන් හිතන්න මම තේරෙන භාෂාවෙන් තමයි මෙහෙම කියන. තරුණ ස්වාමීන් වහන්සේ නමක් පාත්‍රයකුත් තරම් උදේ පාන්දර පින්න පාත යනවා. හරිතුම ටවුමක් මැද්දෙන් කියලා. දැන් මෙලෝ දහමක් දන්නේ නැති තරුණ පුතුර මොකද හිතෙන්නේ? මේ මං වගේම කොල්ලෙක්නේ. මොන දුකක්ද මේ විඳින්නේ? ඇයි මේ හිඟාකා යන්නේ? ඕක ඉතින් සුද්ධෝරයතුමා හිතුණානේ. කොච්චර දුකක් පත්වලා කතා කරන්න පටන් ගත්තද? ඇයි ඔහොම හිඟා කන්නේ කියලා. දැන් දැක්ක ගමන් හිතෙන්නේ මොකද්ද මේ? මේ මොන දුකක්ද මෙයා මේ විඳින්නේ? දැන් ඔබ උදේ පාන්දර සිල් රීති 10ක් කර පොරවන් එද්දි මොකද මිනිස්සු හිතන්නේ නැත්තේ? ගෙදර කට්ටිය මොකද කියන්නේ නැත්තේ? මුයින් නොබෙන හරි කියන වැඩි නේද? මා පුදුම පිනක් නේ පොඩි එහෙම කියන නැත්තේ. ඈ? ඒකයි. ඒක හරි වෙනස්. ඔබේ එහෙම කාලයක් තිබ්බේ නැද්ද? කවුරු ඇහුවොත් මොකද කරන්නේ? මේ තව සිල් ගන්න යනවනේ භාවනා ප්‍රෝග්‍රෑම් වල සතියක්. මොකක්ද එකපාර මුවින් නොකීවත් ආපු සිතුවිල්ල මොකද්ද? ඉතින් ඔබට එහෙම සිතුවිලි ආව නම් එහෙම දේවල් කියව නැති ඔබටත් අද එහෙම කියනවා. ඉතින් ඒ කරන්න දෙයක් නැහැ කිව්වසන් ඉන්න වෙනවා. නෑ. දැන් හැබැයි අපට ඒ ජීවිතේ දුකක් කියලා දැනෙන්නේ නැහනේ. අපට පුදුම ඒ කියන්නේ ඒ තුල මහා නිවීමක් තියෙන හින්දානේ එහෙම එන්නේ. එහෙම ඉන්නේ. ඒ මාර්ගේ යන්නේ. දැන් අර පින්නපතේ හාමුදුරට පුදුම ලැජ්ජා යම්මෝ වදනම් මාර ලැජ්ජා මේට අවුමද හිඟා කන්න බැහැ හිතුණා නම් පින්නපත යනවද නෑ එහෙනම් වෙස් වලාගෙන යයි නෑ එහෙම දැනෙන්නේ නෑ
ඒකයි අර පොඩි සැපයක් අත්හැරලා මහා සැපයක් ලැබිලා තියෙන බව දන්න නිසා ඒ අත්දැකීම තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඔබ මේ ධර්ම මාර්ගයේ යනවා කියලා කියන්නේ ඔබේ අත්දැකීම. ඔබේ අවබෝධය. ඕක බලෙන් කරන්න පුළුවන් යම් සීමාවයි. හැබැයි ඔය අවබෝධයේ අත්දැකීම තුළ ඔබට 100%ක් මේක තාම ප්‍රත්‍යක්ෂ නැතුව ඇති. හැබැයි මොකක්දෝ එලියක් කියන මොකක්දෝ සේයාවක් තමයි දැනෙනවා මේ යන මාර්ගේ හරි. මෙතෙක් ආපු ක්‍රමේ හරි. ඒකයි මේ තාම වචන පද ගලපන්න බැරි වෙන්න පුළුවන්. මේ කියන දේ සහසුදින් තාම තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. හැබැයි මේ ජීවිතේ පීඩාවක් නැහැ. ඔය ජීවිතේ පීඩාවක් නැහැ. මේ දවසක කැපකිරීම පීඩාවක් නැහැ. මං කියන්නේ කායික පීඩාව ගැන නෙමෙයි. ඒක සම්බන්ධයෙන් මානසික ලොකු පීඩාවක් නැහැ. මේ බලෙන් ඉන්නව නෙමෙයි. හැබැයි හිතන්නකෝ ඔබ මුකුත්ම ඔබ හිතන්නකෝ ඔබ දන්නේ නැතිම කෙනෙක් ඔහොම අන්දන් ආවොත් එහෙම කොච්චර ලැඳීද? ඔය අපි සමහරවල් දකින්නවනේ දැන් අපි එළියට එහෙම මෙතනින් වඩිද්දි සමහර දරුවෝ ඉන්නවා. ඒ දරුවෝ ඉන්නර ගේට්නුත් එළියටලා ෆෝන් ඔබ ඉන්නවා. ඉතින් ඒ දරුවන්ගේ වයස තව දරුවෝ ඉන්නවා මෙතන අනගාരികා වෙලා. කොහොමද එහෙම ඉන්නේ? සමහර කට්ටිය වාහන වල ඉඳන් ඉන්නවා. මේ වෙලාව වෙනකන්. මේ ඊයේද කොහෙද මන් දැක්ක එක දුවෙක් අම්මගෙට බැන බැන යනවා. අර පැත්තට මං හිතන්නේ ඊයේ මම එල්ඩේ වඩින්නලා මං දැක්කවද මේ බොඩි වලකට බුද්ධ මන්දිරලා වාහනේ නැවැත්තුවා. මේ අවුරුදු 25ක 28ක වගේ දුවෙක්. දැන් අම්මා යනවා මං හිතන්නේ අර පැත්තට පින් අනුමೋದනා කරනවා. දුව හොඳටම බයිනවා. පේනවා. වෙන යනවා. ඉතින් ඒ වයසේම දරුවෝ මෙතන අනගාരികව ඉන්නවා. කොහොමද එහෙම උනේ? දැන් ඒ වගේ කෙනෙකුට අන්දලා දෙනවා ඇඳුමක් දැන් තියා ඉඳීද? දවස් කීයනේ පැය කීයක් විනාඩි කීයකින්ද අන්දන්න පුළුවන් වේද? අර බල්ලෙක් නාවනවා වගේ තියෙයි. හැබැයි ඔබට ඒ කියන්නේ ඔබ මෙහෙම අඳින්නේ ඔබ නිකන් මෝඩ හින්දාද? නැත්තම් ඔබ බය හින්දාද මෙහෙම අඳින්නේ? නෑ. ඔබට මේක අවබෝධයි. මේක ඇඳුම නෙමෙයි. ඇඳුම ගැන නෙමෙයි කතා කරන්නේ. මේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඔබට යම් අත්දැකීමක් තියෙනවා. ඒ සම්බන්ධව ඔබ නිමිලා ඉන්නවා. හැබැයි ඒ නිවීම වචනෙන් තාම කියා ගන්න බැරුව ඇති. හැබැයි වචනෙන් නොතේරුණත් මොකක්දෝ අවබෝධයක් තියෙනවා. මොකක් හරි පොඩි අවබෝධයක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ භාග්‍යතුන් බුද්ධ වචනය පොඩ හරි තමන්ට කාවැදෙනවා. ඒකයි මෙහෙම යන්නේ. ඒ තාක්කල් විතරයි මේක ඉන්නේ. ඉතින් හරිය ඉන්න බෑ. එතනින්ම එක දශමයක් ඉන්න බෑ. මේක ඊට විසිනවා. ධර්ම මාර්ගේ යන්න බෑ. පිටුනේ එළියෙන් බලපුවාම කොච්චර දුකද හිතන්නෝ කෙනෙක් ඇවිල්ලා උදේ ඉඳලා දවසක් මෙතන ඉඳන් ඉන්නවා. කියන එක අහගෙන ඉඳන් ඉන්නවා. දැන් ගෙදරට නම් කොච්චර දල කරන්න තිබ්බද? ගේම් ගහන්න තිබ්බා, ෆිල්ම් බලන්න තිබ්බා, ට්‍රිප් යන්න තිබ්බා, කෑම කන්න තිබ්බා, නිදා ගන්න තිබ්බා නේද? දබර වෙන්න තිබ්බා කොච්චර දල කරන්න තිබ්බද? දැන් මේ මොකුත් නැහැ. ඉඳගෙන මේ අඟල් දෙකේ වගේ පොඩි පුඩුවක ඉඳගෙන ඉන්න තියෙනවා. දැන් එළියෙන් අලුත්ම කෙනෙක් ආවොත් මට මොකද හිතෙන්නේ? තමට ඉතින් මොන මෝඩයද මේ කියලා. මං කියන්නේ ඒකයි. මේ හැබැයි ඔබ මේ ඉන්නේ බලෙන් නෙමෙයි. මේ බලෙන් තියන්න බෑනේ. හිරේ තිබ්බට. එහෙනම් මොකක් හරි මේ අවබෝධ වෙනවා. හැබැයි අවබෝධ වෙන දේ තුල වචන පද තාම ගැලපෙන්නේ නැහැ සමහර. තාම මේ කියා ගන්න බෑ. හැබැයි මේකේ දිගට මේ ගේම් එකේ හෙවත් මේ වැඩපිළිවෙල දිගටම යන්න හිතෙනවා. අතහැරෙන්න හිතේ මේක මග හැරෙන්න දෙන්න හිතෙන්නේ. ඒ කියන්නේ ඔබට මේක ආයාසයක් නැහැ. નિરાයාස මට්ටමේ මේ වැඩපිළිවෙල දෙනවා. හැබැයි තම වචන පද තේරෙන්නේ නැහැ. ඒත් ඔබ රාගක්ෂය, දේශක්ෂය, මෝහක්ෂය වෙන හින්දා යොම ඉන්නේ නැත්තම් ඔහොම ඉන්න බෑ. මේ වැඩපිළිවෙල තුල ඔබේ රාගය, දේශය, මෝහය වැඩෙනවා නම් ඔබ මේ ගමන් මාර්ගේ යන්නේ නැහැ. ඔබ අයින් වෙනවා. හැබැයි රාගයේ, දේශයේ, මෝහයේ දුරුන කියලා තාම දන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැහැ ලොකුවට. හැබැයි තාම මේ වැඩපිළිවෙල ඉන්නවා. මාසෙට පරකර එන්න හිතෙනවා. එහෙනම් පොඩ්ඩ හරි මේ යන ගමන සාර්ථකයි. ඒ ගැන බය වෙන්න එපා. මොකද මේ තමා අමාරුම දේ කියන්නේ පිටුතුනේ. තමන්ව දිය කරන වැඩපිළිවෙල. තමන්ව කැප කරලා දිය කරන වැඩපිළිවෙල. තමන්ව 100%ක් දියුණු කරන තමයි රහතන් වහන්සේ කියන්නේ. ඒ නිසා තමයි
නැවත උපතක් කරා යන්න බැරි. ජාතිය ෂය වුණා. ජාතිය ෂය වුණා. හෙවත් මේ සසර ගමන ඉවරයි. ඒකට තමයි මේ කැපකිරීම තුල තියෙන්නේ. එහෙනම් සමහරට මේ දහම් කරුණු ලොකුට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි පින්වතුනි මේකේ දිගටම මේ වැඩපිළිවෙල ඉන්න යම් දවසක නිදහස් වෙන්න පුළුවන්. විශ්වාසයෙන් යන්න. විශ්වාස කරන්න. මෙතෙක් ආපු ගමන තුල තමන්ගේ රාගයේ, ද්වේෂයේ, මෝහයේ වැඩිලා නැති බව තමන්ට තේරෙනවා. ඒක යම් මට්ටමක තේරෙනවනේ. ඒ වගේම තමයි මෙතෙක් ආපු ගමන් මඟ තුල ලොකු පීඩාවක් නැහැ. සමහර මුල් දවස් තුල තිබ්බ පීඩාවක් දැන් නැහැ. ඒ පීඩාව නැත්තේ හුරු වුණ හින්දා හැම නෙමෙයි ඈ. හිතෙන්න පුළුවන් ඉතින් ඔයක දැන් හුරු වෙලා නෝ ජීවිතේ. නෑ නෑ. හුරු වෙලා හින්දා නෙමෙයි. හුරු වෙලා නම් තියෙන්නේ. ඔබ අනිත් ජීවිත දකින්නේ නැද්ද? දැන් ඔබ ගෙදර ගියට පස්සේ ඔබේ ජීවිත දකින්නේ නැද්ද? දකින්නවා. ඉතින් ස්වාමින් වහන්සේලා ඉන්නෙත් මේ හුරු වෙලා හින්දා නෙමෙයි. ඉතින් උන්වහන්සේලා පාරට බැස්සාම දකින්නවා. ඉන්ටර්නෙට් වල ගියොත් එහෙම දකින්නවා ලෝකේ. හුරු වෙලා යන්න බැරුව ඉන්නව නෙමෙයි. යන්නත් පුළුවන්. එහෙනම් මේ හුරු වෙලා ඉන්නව නෙමෙයි. මොකක් හෝ වචනෙන් කියන්න බැරි මොකක් හරි අවබෝධයක් තුලයි ඉන්නේ තාම. ඒ තාක්කල් තාම රැඳෙන්නේ නැත්තම් රැඳෙන්න බෑ. ඔය අනගාരിക මහත්තයෝ කියලා බලනකො ඇයි ඉන්නේ කියලා. තමඩ කියා ගන්න බෑ. ඇයි පුතේ ඉන්නේ හොත් එම උත්තරයක් දී ගන්න. ඍජු උත්තරයක් දෙන්න බෑ ඇයි ඉන්නේ කියලා. යන්න බැරි හින්දා නෑ. යන්න බැරි හින්දා නෙමෙයි ඉන්නේ. හැබැයි ඉන්නවා. එහෙනම් මොකක් හරි දෙයක් ක්‍රියාත්මක කරන බව තමයි තේරෙන්න ඕන. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ ගමන භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයේ ආන්ගේ ආර්යමා සංඝරත්නය තුල විශ්වාසයේ මත පිහිටලා යන ගමන තුල තාම වචන පද වලට තේරුම් නැතුණාට පිටුතුනේ මේ ඔබ යන ගමන හරි. ඒ නිසා තමයි ඔබ පීඩාවකින් තොරව තාම මේ ගමන යන්නේ. හරි. එතකොට මොකක්ද පින්වතුනි දැන් මෙතන තියෙන දුක? මොකක්ද දුක? දැන් අපි කියනවා අපි ලෝකේ කතා කරන තුනක් ගැන අනිච්චයි දුක්ඛයි අනාත්තයි. අනිච්ච දුක්ඛ අනාත්ත ක්‍රියාත්මක වෙන්නේ මොකක් එක්කද හැම වෙලාවෙම? නෑ හිතක් එක්ක. හිතක් එක්ක තමයි අනිත් දුක අනාත්ත හිතන සිදුල ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන්නේ. මොකද මේක අනිච්ච ඇති. හැබැයි හිත ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අපි දන්නවද ඒක? නෑ. මම මෙහෙම ඇහුවොත් එහෙම ලෝකේ කියනවා. ලෝකේ කියලා කියන්නේ මොකේටද? ඔබේ ලෝකය කියන්නේ මොකද්ද? අප කියන්නේ දුක්ඛෝ ලෝකේ පටිත දුක මතයි ලෝකයේ තියෙන මොකද්ද ඒ ලෝකේ? හිතක් ගානේ ගන්න අරමුණු ඔස්සේ අපට මේ ලෝකයේ දැන හැඳිනෙන දේවල් හිත හැම වෙලාවෙම හිත කියන එක හටගන්නේ කුමක් උදෙසාද පිංගුතුනි? දෙයක් දැනගන්න හඳුනගන්න. හැබැයි දැන හඳුනගන්න එක අවිද්‍යාව සහගත වුණාට පස්සේ මොකද්ද වෙන්නේ? ඒක වෙන් වෙනවා. දැන හඳුනා ගැනීම ඒක ලෝකේ තියෙන එකක් බවට වෙන් වෙනවා. හැබැයි දැන් ඔබට මෙතන පේනවා බෝඩ් එකක් තියෙනවා කියලා. දැන් මෙතන බෝඩ් එකක් තියෙන එකේ දුක මොකද්ද පිංගුතුනි? දැන් බෝඩ් එකක් තියෙන ඉතින් ඇයි ඉතින් මේක දුක? ෆික්ස් වෙලා හැංගෙනවා. ඔව් දැන් එදින් ෆික්ස් වෙලා හැදෙන එක දුක මොකද්ද ඒකේ? ඇයි දුක? ඉතින් නැති වුණාට දැන් තිබ්බ නැති එකක් තියෙන එක දුකයිද? දුක. අපිට මේ දුක කියන එක හැම වෙලාවෙම මතක් වෙන්නේ දුක කියපුවාම අපිට මතක් වෙන්නේ අත්දැකීමට ආපු එකක් නේද හැම වෙලාවෙම. එක්ක ශාරීරික දුක නැත්තම්
මානසික දුකක්. හැබැයි භාගතුන් හදන්නේ ඒ ගැන නෙමෙයි. ලෝකේ සත්වයා දුක අයින් කරලා සැප තමා ගොඩනා ගන්න හදන්නේ. හිතක් ගන්න ක්‍රියාත්මක වෙන්නේ බෙන්න මේකෙන් අයින් වෙලා බෙන්න මේ තුලපත් වෙන්න. හැබැයි බෙන්න මේකෙන් අයින් වෙලා මේ තුලටපත් වෙන්න හයක් ක්‍රියාත්මක කරනවා. අපි දන්නවනේ ඒක. මොකද්ද? ඇස, කන, නාසය, දිවකය, මන. මේ හැම තැනකින්ම ක්‍රියාත්මක වෙද්දී මේ හැම ඒ ආයතන හය ක්‍රියාත්මක වෙද්දී දුකක් ආවොත් ඒ දුක සැපක් බවට පත් කරගන්න හැදුවට මේ හය ක්‍රියාත්මක වෙන්නෙම දුක මත කියලා අපි හිතුවේ නෑ නේද? දැන් ඇසට රූපයක් පෙනෙද්දී ඒ රූපේ දුක වුණාට පස්සේ ඒක සැපක් බවට පත් කරගන්න හදන්නේ ඒ පෙනීමම දුක වුණ හින්දා නෙමෙයිද? අපි දැන් කියනවනේ පිංගුතුනි අවිද්‍යාව කියන වචනය. අවිද්‍යාව තුලනේ මේ සත්වයාගේ හිත කියන එක හටගන්නේ. මේ හිත හැම වෙලාවෙම තියෙන මොනවා සහගතවද? අවිද්‍යා සහගතව. අවිද්‍යා සහගතව හටගන්න හැම හිතක්ම කී ආකාරද? 6 ආකාරයිනේ. අවිද්‍යා සහගතව හටගන්න හිත් 6 ආකාරයයි. ඒ 6 ආකාරය තුල නේද හැම වෙලාවෙම පිටුනි සැප හෝ දුක ක්‍රියාත්මක වෙන එතනින් එහාට එකක් තියනවද? නෑ නේද? එහෙනම් අවිද්‍යා සහගතව හටගන්න හිත 6 ආකාරයකට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියලා ඔය 6 ආකාර හත ගන්න හිත ඇතුලේ තමයි ඔය 6 ආකාරයක් තුල තමයි අපි සැප හෝ දුක හොයන්නේ. එතනින් එහා වෙන ක්‍රමයක් තියනවද? නෑ. එහෙනම් මේ අවිද්‍යා සහගතව හටගන්න හිතේ සැප හෝ දුක හොයන්නේ ඒ අවිද්‍යා සහගතව හටගත්ත හැම දෙයක්ම තුලම අපට දෙයක් හම්බුන හින්දා නේද? මට කියන්න සැප හෝ දුකක් එනවද දෙයක් නැතුව? ලෝකේ සැප එනවනම් දැන් මේක දහමින් කියන්න එපා මේක තේරුම් ගන්න. ලෝකේ අපට ලෝකේ සැපයි නම් නැත්තම් අපි කියමු නැත්තම් ප්‍රිය මధుරයි නම් නැත්තම් අපි කියමුකෝ ආස්වාදයි කියලා. අපට ආශ්වායිදා නම් මේ හැම දෙයක්ම ක්‍රියාත්මක වෙන්නේ පින්වතුනි මොකක් හරි දෙයක් එක්ක නේද? සැප දුක හරි ප්‍රිය මధుර සබහා හැදි ආශ්වාදේ හරි මොකක් හරි මේ මොනම දෙයක් හරි හැම වෙලාවෙම ක්‍රියාත්මක වෙන පින්දුනි ලෝකයේ තුල තියෙන හැකින් නේද? ලෝකේ නැති හැකින් මේවා එන්න පුළුවන්. බෑ. ලෝකේ නැති දෙයකින් සැපෙන්න පුළුවන් පිටුනේ. දැන් මම කියන්නේ මේ දැන් දන්න දහමින් කතා කරන්න එපා. දැන් සැපක් අපි කියන්නේ ඒක මට දුකයි. ඒ කියන්නේ මොකක් හරි තියෙන එකක් හරි තියෙන කෙනෙක් නිසා හරි මට දැන් මොකද්ද එක්ක සැපයි එක්ක දුකයි එක්ක ප්‍රියයි නැත්තම් මధుරයි එක්ක ආශ්වාදයි. ඔය මොකක් හරි මේ දේවල් හැම වෙලාවෙම මේ ලෝකෙ දෙයකින් ලෝකෙ තියෙන දෙයකින් නේද අපිට හැම වෙලාවෙම දැනෙන්නේ. ලෝකෙ තියෙන දේවල් වලින් එනවා කියලා නේද අපිට හිතෙන්නේ හැම වෙලාවෙම. එහෙම නෙමෙයි දෙන්නේ. දැන් ඔබට සැප වෙනවා දෙකපාරම නේ.
ඈ දැන් සැප දුක කියන එක අපිට හැම වෙලාවෙම හිතෙන ලෝකේ තියෙන දෙයකින් තමයි මට මේක ලැබෙන්නේ. දැන් ලෝකේ තියෙන්නේ මොනවද බලපුවාම? ඒ තියෙන්නේ 6යිනේ. තියෙන දේවල් ගත්තොත් උපරිම ගන්න පුළුවන් කීයද? 6යි. රූප, ශබ්ද, ගන්ධ, රූප, ශබ්ද, ස්පර්ශ, ධම්ම. අරමුණු. ඔතනින් එහා ලෝකෙ දෙයක් තියෙනවද? ලෝකෙම කියොත් ඔච්චර නේද? එක්ක අපි කතා කරනවා රූපය සම්බන්ධයෙන්, ශබ්දය සම්බන්ධයෙන්, ගන්ධය සම්බන්ධයෙන්, රස සම්බන්ධයෙන්, ස්පර්ශ සම්බන්ධයෙන් නැත්තම් අරමුණක් සම්බන්ධයෙන්. එතකොට මේව නේද මේ ආපු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ අරමුණ නේද අපිට එක්ක සැප වුණ නැත්තම් දුක වුණ නැත්තම් ප්‍රිය වුණ නැත්තම් ආශිර්වාද මේ වගේ එකක් නේද හැම වෙලාවෙම උනේ. රූපයක් නිසා ඔබ පාර යනවා. යද්දී ඔබ කැමැතිම මල් ගහක් දකිනවා. දැන් සැපද දුකද? ඔබ අකමැතිම කෙනා ඉස්සරහට හම්බ වෙනවා. දැන් පුදුම සැපයි නේද? දැන් අකමැතිම කෙනෙක් ඉස්සරහට හම්බෙයි දැන් දුක ආවේ කාගෙන්ද පිංගුතුනේ? ඈ? ඇයි උදේ පාන්දර මේ මිනිස්සයා මට හම්බුනේ? එහෙම හිතෙන්නේ. දැන් ඔබ සුබ ගමනක් යන්න යනවා. දැන් නම් ඉස්සර දැන් නම් ටැප් නේ තියෙන්නේ. ඉස්සර හිස් කලයක් අරන් කෙනෙක් ඉස්සරහට යනවා. දැන් සුබයිද? තාමත් ඒ වතුර විදුර එහෙම දෙනව නේද උදේට පාන්දර? සමහරව සුබ ගමන් යද්දී නේද? මන් දන්නේ. හරි. එතකොට අපට හැම වෙලාවෙම හිතෙන්නේ මේ දෙයකින්. ඒ ඕනේ නැහැ. දැන් හිතන්නකෝ ඔබ අද ඔබට කවුරු හරි කියනවා මේ ඔයා ගොඩාක් ලස්සනයිනේ. මේ ධර්මයට ආවට පස්සේ ගොඩක් ලස්සන වෙලානේ කියලා කියනවා. දැන් මොකක්ද නැහැ කියන්නේ? පින් පාටයි කියලා කියනවා. දැන් ඒ සැප ආවේ කවුරු හින්දාද? දැන් මේ ලෝකෙ කෙනෙක් තියෙන දෙයකින් නේද අපිට දැන් ඒ වෙලාවේ තිබ්බ දෙයකින් නේද අපිට සැප දුක අපිට හිතෙන්නේ? නැද්ද හා? දැන් කෑම කනවා. පුදුම රසයි. දැන් මොකෙන්ද ඒක ආවේ? හිතෙන්නේ මොකෙන්ද ආවද? කෑමෙන් ආවේ. එහෙනම් හැම වෙලාවෙම මේ ලෝකයේ සැප දුක මේ ලෝකයේ අපිට හිතෙන හැම වෙලාවෙම මේ ලෝකේ තියෙන දෙයකින් එනවා කියලා. ඒක පිළිගන්න ඕනේ හැමෝම. එතකොට මේ තියෙන දේවල් මේ ලෝකේ දේවල් තියෙනවා කියලා ඇත්තටම අපි දන්නේ මොකක් හින්දාද? මොකක් ක්‍රියාත්මක හින්දාද? හිත හින්දා. හිතක් නැත්තම් අපි දන්නවද දැන් හිතක් නැත්තම් රූප අඳුරනවද? සද්ද අඳුරනවද? නැහැ. එහෙනම් සිත කියන එක ක්‍රියාත්මක හිත කියන එක ක්‍රියාත්මක වෙන නිසා හේවත් රූප වේදනා සංඥා සංකාර විඥාන හේවත් ඒ ක්‍රියාවලිය නිසා අපි දන්නවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම. හරි. එතකොට අපිට හිතෙනවා හැම වෙලාවෙම මේ සැප දුක කියන එක එන්නේ මොන වගේන්ද? මේ ලෝකේ තියෙන දේවල් වලින්. අනික ඒවා ගොඩක් වෙලාවට තියෙන්නේ කොහෙද? මේ එළියේ තියෙනවා. මේ තියෙන්නේ මේ තිබ්බේ අර තියෙන්නේ. ඔන්න දැන් වැදගත්ම තැනට එන්නේ හොඳේ. මට කියන්න ඔබට ලෝකේ කොච්චර දේවල් තියෙනවද? කොච්චරක් ඇද්ද? අනන්තයක් ඇති. ඒ ටික අයින් කරලා හිතන්නකෝ තමන්ගේ ගෙදර කොච්චර දේවල් තියෙනවද? හැබැයි එක හිතකට අරමුණු වෙන්නේ එකයිනේ දෙක වෙලාවකට. අපි හිතමු ගෙදර තියනවා කියලා දේවල් 100ක්. හැබැයි එක හිතකට අරමුණු වෙන කීයද? එකයි. එහෙනම් අනිත් 99ම
මේ හිතට අනිත් 99ම අදාළද? නෑ. එහෙනම් අපට ලෝකේ සැප තියෙනවා නම් ඇයි මේ වෙලාවට මේ 99 එන්නේ නැත්තේ? දැන් අපට මේ 100ම සැප gedara තියන් ඉන්නේ සැප දේවල්ද දුක දේවල්ද? දෙකම තියන් ඉන්න ඕන කරන්නද නේද? හරි. මේ සැප දේවල් නම් gedara තියන් ඉන්නේ එක හිතකට එකපාර අරමුණු වෙන්නේ එක දෙයයිනේ. දැන් මං කිව්වොත් එහෙම ඔබේ gedara කුස්සිය කිව්වොත් එහෙම. ඒකට සාලේ අරමුණු දැන්නේ සාලේ අරමුණුනේ. හරි. එතකොට gedara තියෙනවා එක හිතකට අරමුණු එකයිනේ. හැබැයි ඒක අරමුණු වෙද්දී අපිට හිතන නේද අපිට මේක අපිට සැපයි කියලා. ඒ අරමුණුනේ අපිට සැපයි. සැප අරමුණක් ආවේ. ඒ 100ක් තිබ්බා 100ක් තියෙනවා තියෙන එකක් අරමුණේදී බොහොම සැප අරමුණක් හිතට ආවා. එහෙනම් මේ 100ම සැප දේවල් නම් ඇයි අනිත් 99 ඒ වෙලාවට සැප දෙන්නේ නැත්තේ? නේද? සැප තියෙනවා නම් ඔක්කොම සැප වෙන්න එපා එකපාර. හැබැයි අරමුණු වුණ මොහොතට නේද පිඟුතුනේ ඒ දේ සම්බන්ධව සැප හෝ දුක හටගත්තේ. එහෙනම් අනිත් වෙලාවට මේ 99 තිබ්බද නැද්ද කියන එක ඔබට අදාළද? අදාළයි නෑ කියලා කියන්නේ ඔබට කොහොමද සැපක්වත් දුකක්වත් වෙලාවට සම්බන්ධව නෑ නේද? හැබැයි ඊළඟ කර්ම වුණා. අන්න සැප හෝ දුක අරමුණක් ආවා. එහෙනම් හොඳටම තේරෙනවද? යමක් අරමුණු වන මොහොතට ඒ අරමුණු වෙන දේ සම්බන්ධයෙන් විතරයි නේද ඔබ ලෝකයේ විඳින විඳවන ස්වභාවයක් හෝ සැප දුක කියන ස්වභාවයක් භුක්ති විඳින්නේ. එහෙනම් අර අනිත් 99ත් අපි රැකගෙන හිටියට ඇත්තටම අපි භුක්ති විඳලා නැහැ නේද ඒක? තේරෙනවද කියන එක? එහෙනම් මුලින්ම තේරුම් ගන්න අපට කොච්චරක් ලෝකේ දේවල් තිබ්බත් එක හිතකට භුක්ති විඳින්නේ මොකද්ද? එකයි. අපි නිවන් දකින්න යන්නේ ඔන්න එකත් එක්ක. අපි ඇත්ත දකින්න යන්නේ ඔන්න එකේ. අනිච්ච දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණේ ක්‍රියාත්මක වෙන්නේ අන්නේ එක හිතක් සම්බන්ධයෙන්. මෙන්න මේ එකේ ඇත්ත දැක්කනම් මේ එකක් දැක්කනම් මේ එකක ඇත්ත දැක්කනම් මේ ත්‍රිලක්ෂණේ මේ සියල්ලගෙන් ප්‍රශ්න ඉවරයි. හැම වෙලාවෙම තේරුම් ගන්න අපිට ලෝකෙ කොච්චර දේවල් තිබ්බත් අපි ඒවත් එක්ක ජීවත් වෙලා නැහැ. අපි ඒව ඇත්තටම භුක්ති විඳලාවත් නැහැ. භුක්ති විඳින්නත් බෑ. කොහොමද භුක්ති විඳින්න බෑ. එහෙනම් මේ මොහොතේ හිතට වෙන් වෙන්නේ මොකක්ද? ආන්ගේ වෙන් වුණ එකත් එක්ක තමා මෙන්න මේ ක්‍රියාවලිය හිතට පෙන්වන්න තියෙන්නේ. එහෙනම් මේ අනිච්ච දුක්ඛ අනාත්මක ක්‍රියාවලිය හැම වෙලාවෙම එක හිතක් එක්ක වෙන්නේ. ඒ කියන්නේ අනිත්‍යයක වෙන්නේ නැද්ද? නෑ නෑ වෙනවා. ඊළඟ හිතත් අනිච්චයි දුක්ඛයි අනාත්තයි. හැබැයි ඒ හිතට අනිත් අරමුණු නේද වෙලාවට? නෑ. එහෙනම් පිටුතුනේ මේ මොහොතේ දැන හැඳිනෙන්නේ මොකද්ද? ආන් ඒ සම්බන්ධව තමයි මේක දකින්න තියෙන්නේ. ඇත්තටම කිව්වොත් පිටුතුනේ අපි ලෝකේ ඇසුරු කරන්නේ එක මොහොතකට එකයි. හිතලා බලන්න තමන්ගේ ජීවිතේ තමන්ට අයිති කියලා හිතාගත්ත කොච්චර දේවල් තියෙනවද මේ වෙද්දී මාස ගානකින් ඒ ගැන අරමුණුවත් වෙලා නැති. මතක් කරලා දෙන්න දෙකක්. account එකේ සල්ලි දැන්නේ දරමුණුනේ.
එහෙනම් ඒ සම්බන්ධව සැප දුකක් ආවනම් කොයිලාද ආවේ? ඒක මේ මොහොතේ ඉන්නේ. එහෙනම් අපේ ලෝකේ කොච්චර දේවල් තිබ්බත් එක පාරකට භුක්තිය පිණිස තියෙන කොච්චරයිද? එකයි. ආන්ගේ එකේ තියෙන බොරුවයි දකින්න ඕනේ. ආන්ගේ එකේ තියෙන බොරුවයි පෙන්වන්න ඕනේ. අපි හිතනවා අපට ගොඩාක් දේවල් තියෙනවා. අපි ගොඩාක් දේවල් පාවිච්චි කරනවා කියලා. නෑ. එක හිතකට එකයි පාවිච්චි වෙන්නේ. එක හිතකට එකයි අරමුණු වෙන්නේ. එහෙනම් ඇත්ත පෙන්වන්න වෙන්න මේ එකේ. ඒවත් මේකේ නෙමෙයි ඈ. ඒ කියන්නේ මොකක් හරි අරමුණු වෙන එකේ ඇත්තයි දකින්න තියෙන්නේ. අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. පින්වතුනි දැන් ඔබට මම නැවත පරණ උදාහරණයක් කිව්වොත් එම ඔබට මෙතන සුදු පාට මොකද්ද මේ පේන්නේ? බෝඩ් එක. මේ වෙලාවේ ඔබට අන්‍ය දේවල් වලින් බෝඩ් එකක් වෙන් වෙලා නැද්ද? මෙතන බෝඩ් එකක් තියනවා කියන එක බොරු කරන්න පුළුවන්ද? ඈ දැන් මෙතන බෝඩ් එකක් නෑ කියලා කියන්න පුළුවන්ද? ඈ හා නෑ නම් තියන කියලා ඔප්පු කරන්න. හැබැයි ඇසයි රූපයයි ගැටෙද්දී හිතට හැඟෙනව නේද? සුදු පාට බෝඩ් එකක් තියෙනවා. කොහෙද තියෙන්නේ? මෙතන. තියෙන එක තමා මට පේන්නේ. පේන එක තමා අර තියෙන්නේ. ඔය දෙකම ඇත්ත නේද අපට ලෝකේ. එහෙනම් මේ තියෙන එක තමා මට සැප හෝ දුක දෙන්නේ. ඇත්තටම පිඟුතුනි මේ බෝඩ් එක ගිහිල්ලා ඔබේ ඇහැට රිංගුවද? නැත්තම් S2 ඇවිල්ලා මෙතන වැදුනද? ඔය මස් ටික ඔය ඇස් ටික කියන්නේ මස් ටිකක් නේ පිඟුතුනි. ඔය මස් නේ තියෙන උතන. ලේ යට මස් එක තමයි මස් ටිකක්. මෙතන තියෙන සතර මහා ධාතු ස්වභාවය. ඔන්න ඔය ඇහැයි රූපයයි ගැටෙද්දි කොහොමද පිඟුතුනි මෙතන බෝඩ් එකක් තියෙනවා කියලා ඔප්පු වෙන්නේ? බලන්න හිත ඇතුලේ වෙන්වීම එළියටත් පනවලා එළියේ මේක ඇත්තම කරලා නැද්ද කියලා. වෙන් වෙලා හැංගෙනවා මොනවා වෙලාද? තියනවා. දැන් කවුරු හරි කිව්වොත් එහෙම එකක් මෙතන නෑ කිව්වොත් මේක හරිද? නෑ ඒත් වැරදි. තියනවා කිව්වොත් ඒත් හරිද? නෑ. හැබැයි හේතු ටික ගැළපිලා සම්භූත වෙද්දී ඒ සම්භූතේ මොකද්ද කියලා දැන හැඳින එක නවත්තන්න පුළුවන්ද? හේතු ටික ගැළපිලා ඒවා ඒ සියලුම හේතු ගැළපිලා බැඳිලා ඒක හිතට අරමුණු වෙද්දී ඒ අරමුණු වෙන එක මොකද්ද කියලා දැන හැඳින එක නවත්තන්න පුළුවන්ද? දැන් ඔබට ඇස් දෙකක් තියෙනවා නම් මේ බෝඩ් එක මෙතන තියෙන මේ ඔක්කොම ක්‍රියාවලිය වෙනවා නම් මේක වයිට් බෝඩ් එකක් කියලා හිතන එක නවතිනවද? නවතින්නේ නේද? එහෙනම් ඒ දැන හඳුනගන්න එක ගැටලුයිද? දැන් ඇහැයි රූපයයි නිසා යම් දැන හැඳිනීමක් වෙනවා. දන්න විදිහට හඳුනනවා. මොකක් හරි නමකින් හඳුනනවා. හැබැයි ඒ හැඳිනීම ප්‍රශ්නයක්ද? හැබැයි ඒ හැඳිනීමට එහා දෙයක් වෙනවනේ. මෙහෙම එකක් මෙතන තියෙනවා කියලා ගත් එක. හැබැයි බැලූ බැල්මට තියෙන්නේ මේ වෙන් වුණ එකත් මෙතන තියෙනවමයි නේ. ඒකත් බොරුවක් නෙමෙයි මේ තියෙන්නේ. දැහුවොත් මේ තියෙන්නේ බෝඩ් එකනේ.
හැබැයි ඇත්තටම තියනවා කියලා ඔප්පු කරන්නේ ඔය හිත නේද? ඔය හිත ඇතුලේ වෙන ක්‍රියාවල නේද මේ එළියට ගහලා පෙන්නලා තියෙන්නේ. හිතට හැඟෙන එක එළියේ තියනවා කියලා මොකද්ද මේ කරලා තියෙන්නේ? එළියට පනවලා. හැබැයි අපි හොඳටම දන්නවා එක මොහොතකට එක දෙයයි හිතට අරමුණු වෙන්නේ. එහෙනම් මීට කලින් තිබ්බේ වෙන අරමුණක්. හැබැයි දැන් කියන බෝඩ් එක තියෙනවා කියන අරමුණ. එහෙනම් මේ එක දිගටම තිබ්බ අරමුණක්ද ඒ තියෙන්නේ නැත්නම් මේ හේතු නිසා වෙනස් වෙන අරමුණද මේ තියෙන්නේ? වෙනස් වෙන අරමුණක්. එහෙනම් හැබැයි ඒ අරමුණ හෙවත් ඒක දැන හැදිනෙද්දී මේ හිත කියන්නේ මොකක්ද ඒක කොහෙද තියනවා කියලා? එළියේ තියනවා. ඒ තියෙන එක මේ මොහොතේද තියෙන්නේ නැත්නම් කාලයක් ඉඳලා තියනවාද? හැබැයි හිත කියන්නේ මේ මොහොතේද කියලා නැත්නම් මේ තිබ් එකක් මට වෙනවලද කියන්නේ? පේනවද බලන්න මොකක් අරමුණු වුණත් ඒක මේ තුන් කාලය තුල පැනෙන හැටි. කලින් ඉඳලා තිබ් එකක් තියෙනවා. මේ වෙන් වෙන එක තියෙනවා. කොච්චරද තියෙන්නේ? කලිනුත් තිබ්බා. දැනුත් තියෙනවා. ඉස්සර තියාගන්නත් පුළුවන්. හැබැයි ඔහොම හිතද්දි ඔය හිතම තුන් ආකාරයටපත් වෙලා නේද? ඒ හිත අරමුණු තුනකින් නේද කියන්නේ? අතීත වර්තමාන කියලා එක අරමුණක් කියන්නේ අරමුණු තුනක්ද? තුනක්. එහෙනම් මේ තුන කියන්නේ ඇත්තටම අනිත්‍ය දුකනක් තමයි. මෙතනත් අනිත්‍යතාවය තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. නමුත් හිත පිළිගන්නේම මොකක්ද මේ? මෙතන මේක තියෙනවා. ඒකයි පිටුනේ. හිත ඇත්තටම අනිච්චයි. හිත ඇත්තටම දුක්ඛයි. හිත ඇත්තටම අනත්තයි. ඇත්තටම ඔය හිතේ තියෙනවා මේ සත්‍ය. නමුත් මේක මතු කරගන්න බෑ. එහෙනම් මේ අනිච්චයි කියලා මේ එළියෙන් දකින්න ඕන එකක් නෙමෙයි. ඔය අනිච්ච ඔය හිත තුල ක්‍රියාත්මකයි. දුක්ඛ ඔය හිත තුල ක්‍රියාත්මකයි. අනාත්ත ඔය හිත තුල ක්‍රියාත්මකයි. ඒක එළියෙන් දාන්න එකක් නෙමෙයි. ඔන්න ඕකයි දකින්නවා කියලා කියන්නේ. මේක නෙමෙයි. දහම දකින්නවා කියලා කියන්නේ. මේ ඇත්ත දකින්න. මේ ඇත්ත නෙමෙයි. එහෙනම් බදුනේ හේතු ටික ගැළපිලා බැඳෙද්දී තියනවා කියලා මොකද්ද වෙන්නේ? හැඟෙනවා. තියනවා කියලා හැඟෙනවා. හැබැයි ඒ හැඟෙන එකට එහා අපට දෙයක් වෙනවා. ඒක මොකද්ද වෙන්නේ? වෙන් වෙනවා. වෙන් වෙච්ච ෆික්ස් වෙච්ච දෙයක් ලෝකේ තියෙනවා. බලන්න ඒක එළියටත් දාලා කියන්නේ. ඒ කොහෙද තියෙන්නේ? එළියේ. හැබැයි බැලූ බැල්මට එළියේ නැද්ද? නමුත් තියනවා වගේ ඇත්තට මොකද්ද වෙන්නේ? හැඟෙනවා. ඔන්න ඔතන තමා දකින්න ඕනේ. ඒ කියන්නේ මේ හැඟෙනවා කිය නෙමෙයි. අපි හොඳටම දන්නවා මේ බෝඩ් එක ඇහැට රිංගුවෙත් නැහැ. ඇහැ මෙතෙන් ආවෙත් නැහැ. හැබැයි යම් ක්‍රියාවලියක් වුණා. ඒ ක්‍රියාවලියක් වෙද්දී අපි මේ හිතට වෙන් වෙන මෙතන මේක තියනවමයි. ඕක තමා තියෙන ලෝකේ ලොකුම බොරුව. එක්කෝ අපට මේ අරමුණ දේවල් ලෝකේ තියෙන දේවල් නැත්තම් ඉන්න දේවල්. හැබැයි ඇත්තටම වෙන්නේ තියනවා හෝ ඉන්නවා කියලා මොකද්ද වෙන්නේ? හිතට හැඟෙනවා. පිටින් මේක එක හැඟීමක්. ඒ හැඟීම ඇත්තටම අනිච්චයි. ඇයි අනිච්චයි කියන්නේ? ඒක හේතු ප්‍රත්‍යයෙන් හටගත් එකක්.
හේතු ගැළපිලා බැඳිලා හටගත් එකක්. විද්‍යාමාන දෙයක්. දෙයක් විද්‍යාමාන වෙන්නේ කොහෙද? හිතේ. ඒ හේතු ගැළපිලා බැඳිලා විද්‍යාමාන වෙද්දී ඒ විද්‍යාමාන වෙන එක මොකද්ද කියලා හිතට හැඟුණා. ඒ හැඟෙන එක ඇත්තම ලෝකෙ වෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. නමුත් ඇත්තටම අපට ලෝකේ දේවල් තියෙනවා. හැබැයි ඇත්තටම වෙන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම කියන ක්‍රියාවලිය. හැබැයි අපි අවිද්‍යා සහගතව නිසා මේ හිත හටගන්නේ මේ හැම රූපයක් මොකක්ද වෙන්නේ අපට? ඇත්ත වෙලා. පිටුනේ වෙන්න මෙතන දකින්න මේ වෙන් කරන්න බෑ කියලා දකින්න එක තමයි ලෝකේ අමාරුම දේ. එහෙම දකින්නම මොකද තියෙන්නේ? තියනවම තමයි. හැබැයි හිතට ඔප්පු කරන්න ඕන. හිතට පෙන්වන්න ඕන. ඒකයි මේ දහම තේරුම් නැත්තම් මේක හරි ආයාසයක්. නේ හරි වෙහෙසක්. ඒකයි ඥානතෝ පස්සතෝ ආසවාණං කයං වදාමි බුදුන් දේශනා කරනවා. දන්න කෙනාට දකින්න කෙනාට ආශ්‍රය වෙන මග කියනවා කියලා. දැන් බැලුව බැල්මට කෙනෙකුට කියනකොට මේ මේකේ තියෙන දුක මොකද? ඕක දුකකුත් නැහැ සබකුත් නැහැ. ප්‍රශ්නයක් නැහැනේ. ඕක අල්ලලා දාන්නකෝ. එහෙම කිය හැකියි. නමුත් ඇත්තටම ඒ දෙක දුකක්. ඒ දුක කියන්නේ අර අපි දන්න විඳවන එක නෙමෙයි. එතන හැදුන මොකද්ද? එකක්. යම් තැනක එකක් හැදුන්නම් ඒ හැදුන මොකද්ද? දුක. හේවත් ජාතිය. හේවත් සසර. පිටුනේ හොඳට තේරුම් ගන්න. හේතු ටික ගැළපිලා බැඳිලා විද්‍යාමාන එක හිතක ඒ එක හිතකට එක දෙයයි අරමුණු වෙන්නේ. ඒ අරමුණු උන එක හේතු ටික ගැළපිලා බැඳිලා පච්චුප්පන්න මොහොතේ සම්භූත වුණා. ඒ සම්භූතය කොහෙද උනේ? හිතේ. එහෙනම් බෝඩ් එක මෙතන තියනවා කියන එක කියන්නේ කවුද ඔය? හිත. ඒවත් ඒක දැනෙන්නේ කොහටද? හිතට. හිතට දැනෙද්දී මෙතන මෙහෙම දෙයක් අපි ඇසුරු කරන එක වැරදිද? නෑ. පෙනෙන ඇහෙන දැනෙන දේවල් එක්ක කටයුතු කරන එක නෙමෙයි ප්‍රශ්නේ. ඒවා ඇත්තයි කියලා දරාගත් එකයි ප්‍රශ්නේ. ඒක ඇත්ත නෙමෙයි. නමුත් ඒක හැඳිනෙන එක නවත්තන්න පුළුවන්ද? බෑ. මෙහෙම දෙයක් ලෝකේ තියෙනවා කියලා හැඳිනගෙන ඇහැයි රූපය ගැටුණ පස්සේ මේ දැන හැඳිනීම නවත්තන්න පුළුවන්ද? බෑ. හැබැයි ඒ දැන හැඳිනීම සම්භූතයි. පච්චුප්පන්නංචේ ධම්මා. ඒ ධර්මතාවයේ මේ මොහොතේ හිතේ හටගත්තේ. ඒක තියාගෙන ඉන්න පුළුවන් එකක්ද? වෙන් කරලා තියන්න පුළුවන් එකක්ද? බෑ. වෙන් වෙලා හැඟුණට ඒ හැඟෙන දේ ලෝකේ තියෙන එකක්ද නැත්නම් හේතු ප්‍රත්‍යයෙන් වෙන් වෙලා කියලා හිතට හැඟෙනවද? හේතු ප්‍රත්‍යයෙන් වෙන් වෙලා හිතට හැඟෙනවා. ඔන්න ඔය වෙන් වෙලා හැඟෙන එක, ඔය වෙන් වෙන එක, ඔක වෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. වෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි වුණාට හැංගෙන එක නවතිනවද? නෑ. ඔහොම්ම බින්දි ඔබ අරහත්ත්වයටපත් වුණා. දැන් මේක හැංගෙන්නේ නැද්ද බෝඩ් එකක් කියලා? එහෙමම හැංගෙනවා. හැබැයි බලෙන්වත් පිළිගනි දෙක මෙතන හෝ හිතේ හෝ තියෙන එකක් කියලා. නැත්තම් අවබෝධ වෙයිද මේක සම්භූතයක් කියලා? සම්භූතයක්. හිතක් ගාන වෙන්නේ අරමුණක් දැන හැඳිනීමක් නේද? අරමුණු කීපයක්ද නැත්තම් එකක්ද? එකක්. හැබැයි ඒක එකක්ද නැත්තම් හේතු ප්‍රත්‍යයෙන් උන සම්භූතයක්ද?
ඕක තමා බුදුහාම දේශනා කරේ දුද්දසං අනුන් කියලා. දුෂ්කරයි අතිසියුම්. ඔන්න ඔතන තේරුම් ගන්න එක. ලෝකයට කීවොත් එහෙම පිස්සු කියලා කිය. මොනවද මේ පිස්සු කතා? මේ ඇස් දෙකට පේන්න මේ තියෙන්නේ ඔය මොකද්ද කියලා හයි. අපි කියන්නේ මේක නෑ කියලා. හැබැයි ඒක මේ මොහොතේ හිතක සම්භූතයක්. මෙන්න මේ හැදෙන දේ, මෙන්න මේ වෙන දේ දකින්න නැති හැම මොහොතක්ම හැදෙනවා දුක. ඒ දුක නැවත කියන්නේ විඳින එකක් එහෙම නෙමෙයි. විඳින දුක තියෙන්නේ කයට. හිතට සැප දුක් කියන එක පණවන්න බෑ. හිත උපේක්ෂා සහගතයි. හිත කියන එක හටගන්නේ දැනගන්න, හඳුනාගන්න. දැනගන්න, හඳුනාගන්න එක සැප දුක වෙනවද? නැත්තම් ඒක දැන හැඳිනීමක්ද? දැන හැඳිනීමක්. දැන හැඳිනෙන එක තියෙනවා හෝ ඉන්නවා නිසා තමයි ඒකෙන් අපට සැප දුක උනේ. හිත කියන එක හටගත්තේ මෙන්න මේ රූපයක්ද, ශබ්දයක්ද, ගන්ධයක්ද, රසයක්ද, ස්පර්ශයක්ද දැන හඳුනා ගන්න. එතන දැන හඳුනාගත්තා, ඒ නමකින් දැන හඳුනාගත්තා. හැබැයි දැන හඳුනාගත්ත දේ අපට වෙන් වුණා නම් මේ ලෝකේ තියෙන හෝ ඉන්න එකක් කියලා. තියෙන දෙයක් හෝ ඉන්න දෙයක් කියලා. අන්න ඒ සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් තියෙනවා. මොකක් කරන්නද? සැප හෝ දුකක් ආවොත් ඒ දුකෙන් මිදෙන්න හෝ නැත්තම් සැප ලබා ගන්න. එහෙනම් සැප දුක කියන හැම බලාපොරොත්තුවක්ම තියෙන්නේ මේ ලෝකේ එකක් ලෙස වෙන් වෙලා තියෙනවා ඉන්නවා කියන දේවල් සම්බන්ධයෙන්. හැබැයි ඇත්තටම මේ දේවල් වෙන් කරන්න බෑ. ඇයි වෙන් කරන්න බැරි? ඊළඟ ප්‍රශ්නය. අපට හැම වෙලාවෙම අරමුණු වෙන්නේ හේතුම් පටිච්ච සම්භූත වෙන්නේ හේතුද ඵලද? හේතු හේතු ටිකක් නිසා ගැළපුණාට පස්සේ අපට හැම වෙලාවෙම දැනෙන්නේ ඉෆෙක්ට් එක හෙවත් බලපෑම නේද? හේතු ටික නිසා අපට එකක් නොපෙනෙන වෙලාවක් තියෙනවද? කියන්නේ ගොඩක් කියන්නේත් එකක්. ඒ කියන්නේ මේ ලෝකෙ මෙන්න මේ දෙකෙන් නිදහස් වෙන්න පුළුවන්ද? එහෙනම් ඒ පෙළ දෙන හේතුද ඵලද? ඒකයි ඵල කියලා මිනිස්සු කියන්නේ නේද? හැම වෙලාවෙම හිතට අරමුණු වෙන්නේ හේතුම් පටිච්ච සම්භූත කියන්නේ යම් හේතුන් නිසා හටගත්ත ඵලයක්. එහෙනම් රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් අරමුණක් කියන හැම වෙලාවෙම මොකක්ද? ඵලයක්. ඵලයක් කියන්නේ ගෙඩියක් නෙමෙයි ඈ. ගෙඩියක් කියන්නේ ඵලයක් තමයි. රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රස, ස්පර්ශ කියන්නේ මොකද? හේතුන් ටිකක් නිසා යම් දැන හැඳුන්නා කියන්නේ ඒක හේතුන් ටිකක් ගැළපිලා බැඳිලා ඒ විද්‍යාමාන ස්වභාවය කියන්නේ හැම වෙලාවෙම අපට රූපයක් කියන්නේ මොකක්ද? හේතු ටිකක් නිසා ගැළපිලා විද්‍යාමාන වෙන එක ස්වභාවයක්. ශබ්දයක් කියන්නේ මොකද්ද? ගන්ධය, රසය කියන්නේ මොකද්ද? මේ හේතු ගැළපිලා විද්‍යාමාන ස්වභාවයක්. මිසක් අපට හේතු පෙවුනද? හේතු පෙවුනනම් දකින්න එකපාරයි. ඊට පස්සේ අ හේතු වෙලා යන්නේ. අපිට හැම වෙලාවෙම ලෝකයේ මොකද්ද අපි දැක්කේ? ඵලයක්. බුදුරණන් ඒකයි කිව්වේ. මේ ලෝකේ හේතු ඵල වශයෙන් දකින්න කියලා. මේ ඵලය කියන එක ඉබේ ආව නෙමෙයි. මේක තියෙන එකකුත් නෙමෙයි. මේක හේතුන් ටික ගැළපිලා බැඳිලා තියෙනකන් මේ මොහොතේ මොනවද වෙන්නේ? දැනගන්නවා, හඳුනා ගන්නවා.
ඔබ උදේ ආවා. දැන් මොකක්ද හඳුනගත්තේ? ඒ අරමුණ. මීට කලින් තිබ්බ එකද හඳුනගත්තේ? නෑ. එහෙනම් මොන හේතුද එකතු වෙන්නේ? ඒකට අදාළව මොකද්ද හැම වෙලාවෙම ඉන්නේ? දැන ගැනීමක්, හැඳින ගැනීමක්. ඒ දැන හඳුනාගන්න එක හැම වෙලාවෙම මොකක්ද? ඵලයක්. ඵලයක් කියන්නේ ඒක හේතු වල තියෙන එකක්ද? නැත්තම් හේතු වල නැති එකක්ද? නැත්තම් හේතු එකතු වුණාට පස්සේ සම්භූතයක්ද? අපි කියමුකෝ සීනි පිටි තේකොළ උණු වතුර කියන හේතු හතර එකතු වුණාට පස්සේ කිරිතේ කියන එක සම්භූත වුණා. දැන් කිරිතේ කියන එකට අර කිරිතේ කයේ තියෙන අර කිරිතේ කියන එකේ අර හේතු ටිකද තියෙන්නේ? නැත්තම් හේතු නැද්ද? නැත්තම් හේතුන් නිසා ඒක හටගත්තද? එහෙනම් කිරිතේකේ කිරිතේ එකක් අපට හැඟෙනවද? නැත්තම් සීනිතේ කුණු වතුර කිරිපිට හැඟෙනවද? කිරිතේක හැඟෙනවා. එහෙනම් හැම වෙලාවෙම ඵලයක් කියන එක හේතුන් ටිකක් නිසා නේද ඒ මොහොතේ විද්‍යාමාන වෙන්නේ. දැන් ඔය මස්ලේ කය කියන එක මොන කැලි කීයක් ඉන්නද කයක් කියලා පේන්නේ ඕක. දැන් ඇහැ කර්ණාසය වෙන වෙනම බැලුවද නැත්නම් මේක කෙනෙක් කියලා දැක්කද? කෙනෙක් කියලා. එකක්නේ දකින්නේ. හැබැයි ඒ එක හේතු නිසා හැදුනද හේතු නැතුව හැදුනද නැත්නම් හේතු ගැළපිලා බැඳිලා ඒ මොහොතට හැදුනද? ඒ මොහොතට. ඔබේ ගෙදර දැන්නේ ගැළපිලා බැඳිලා හැදුනේ හිතේ. එහෙනම් ඊට කලින් ගේ තිබ්බද? ගේ නැද්ද? හැබැයි තිබ්බද නැද්ද කියලා අදාළ වෙන්නේ අරමුණ වෙන මොහොතට විතරයි නේද? අනිත් මොහොතේ අදාළද? එහෙනම් අනිත් මොහොතේ ඒ සම්බන්ධ සැප දුකක් තියනවද? නෑ. එහෙනම් හිතක් අරමුණු වෙන මොහොතේ තමා ඒක වෙන් වෙන්නේ. ඒ වෙන් වුණාට පස්සේ තමයි මේ අපි දුක සැප දුක ඒකෙන් තොස්සේ විඳින්නේ. එහෙනම් කරන්න තියෙන්නේ මේ හිතක් ගානේ අරමුණු වෙන එකේ ඇත්ත දකින්න ඕන. හිතක් ගානේ මේ වෙන් වෙන එකේ ඇත්ත දකින්න ඕනේ. මේක වෙන් කරන්න බැරි දෙයක් වශයෙන් දකින්නේ. වෙන් කරන්න බැරි මොන වගේන්ද? හේතුන්ගෙන් මේ ඵලය වෙන් කරන්න බෑ. අපි හිතමු සීනි පිටි තේකොළ උණු වතුර නිසා අපි කියමුකෝ කිරිතේ කියලා. හොඳේ මීට වඩා හේතු ගණන්ත ගුණප්‍රමාණ තියෙනවා මම දැන් තේරෙන්න කියන්නේ. හරි. මෙන්න මේ හේතු නිසා කිරිතේ කියන එක මොකක්ද උනේ? විද්‍යාමාන වෙනවා. කිරිතේ කියන එකේ විද්‍යාමාන වෙද්දී අපි එක හේතුවක් වෙනස් කරොත් එහෙම මේක එහෙම වෙනවද නැත්නම් වෙන එකක් වෙනවද? වෙනක් වෙනවා. එහෙනම් හැම වෙලාවෙම වෙනස් වෙන්නේ ඵලය නේද? හේතුවක් ගන්න වෙනස් වෙන්නේ මොකද්ද? ඵලය. හැබැයි මේ හේතු ටික නිසා නේද මේක හැදුනේ? එහෙනම් මේ හැදුන එක මේ හේතුන්ගෙන් වෙන් කරන්න පුළුවන්ද? මේක හේතුන්ගෙන් වෙන් කරොත් එහෙම මේක හම්බ වෙනවද නැත්නම් මේකට වෙනස් එකක් හම්බ වෙනවද? හේතුන් ටිකක් ගැළපිලා බැඳිලා විද්‍යාමාන වන දේ එක හේතුවක් හරි වෙනස් වුණොත් ඒක ඒ විදිහට විද්‍යාමාන වුණ නැත්නම් තව විදිහට විද්‍යාමාන වුණාද? හැබැයි අපට හැම වෙලාවෙම අරමුණු වෙන්නේ මේ හේතුද මේ ඵලයේද? ඵලය. අපි ගත්තොත් එහෙම ගල් වැලි සිමෙන්ති වතුර කොහොම කියලා හදුවොත් එහෙම ගේ කියලා ගත්තොත් එහෙම
මේ හේතු මේව විතර නෙමෙයි හේතුව. මේකට තව එනවා හතරක් ඈ. මොනවද ඒ? අවිද්‍යාව, ආහාර මේ තමයි නිබ්බත්. එතකොට දැන් මේ ටික අයින් කරලා දාන්නකෝ. අමතක කරලා දාන්නකෝ. එහෙනම් මේ gedara දිහා බලපුවම ගෙයක් හේතු gedara දිහා බලපුවම ඔබට වෙන වෙනම සිමෙන්ති ගල් වැලි පේනවද නැත්නම් gedara කියන එක අරමුණුනවද? හැබැයි gedara කියලා අරමුණු වෙන්නේ මෙච්චර මේ හේතු ගොඩක් ඒ විදිහට ඒ මොහොතට ගැළපිලා තියෙන නිසා නේද? නේද? එතකොට මේ අරමුණු වෙන එක වෙන් කරන්න පුළුවන්ද මේ හේතුන්ගෙන්? මේක වෙන් කරන්න හැදුවොත් මේක වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. එහෙනම් මේ ලෝකයේ දේවල් වෙන් කරන්න පුළුවන්ද? වෙන් කරන්න බැරි වුණාට නොහැඟී තියෙන හේතු ගැලපුණොත් එහෙම. ඈ? හැඟෙනවා. හැබැයි හැඟෙන දේවල් ලෝකෙන් හොයන්න ගියොත් එහෙම හම්බෙන්නේ මේවද නැත්නම් මේකද? හොයන්න ගියොත් හම්බෙනවද හම්බෙන්නේ? හේතු කියන තව අයත් ඵල තමයි. නමුත් හම්බෙනවද ඇත්තම බලුවොත් එහෙම. අයත් හේතු ටිකක් තමයි හම්බෙන්නේ. හැබැයි මේ හේතු කියන්නේ මොකද? අය පාරක් බලපුවාම. ඒත් ඵලයක්ම තමයි. බෙන්න මේ හිතට හේතුන් පටිච්ච හේතු ටික ගැළපිලා බැඳිලා මේ සම්භූත වෙන එක මේ හේතුන්ගෙන් ගලවලා අයින් කරන්න බෑ. හැබැයි මේක මේ එකතුවේ මේ බලපෑම මේ හේතු ටික නිසා මේ විද්‍යාමාන ස්වභාවය මේක විද්‍යාමාන ස්වභාවයේ හිතට ගැටලුවක්ද? එහෙම එකක් නැද්ද ඇත්තටම? ඒ මොහොතට හේතු ගැලපුණාට පස්සේ එහෙම දෙයක් හිතේ විද්‍යාමාන වෙනවා. ඒක දැන හැඳිනෙනවා. ඒ දැන හැඳිනීම ගැටලුවක්ද? නෑ. හැබැයි ඒක මේ ලෝකෙ දෙයකින් වෙන් කරලා ගන්න පුළුවන්ද? බෑ. වෙන් කරන්න ගියොත් හම්බ වෙනවා බෙන්න මේ හේතු. ඒ හේතු වෙනස් කරොත් මේ ඵලය මොකද්ද වෙන්නේ? වෙනස් වෙනවා. එහෙනම් මේ හැංගෙන ඒවා වෙන් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. හැබැයි හිත කරන්නේ අවිද්‍යාව සහගත හැම වෙලාවෙම මොකද කරන්නේ? වෙන් කරගන්න හදනවා. මේ වගේ බලාපොරොත්තු වෙන මොනවද? සැප, සතුට මේවා තමයි නඩත්තු කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේවත් තමයි තණ්හා වෙලා බැඳිලා යන්නේ. ඇත්තට මේ බැඳෙන්නේ හේතුන් නිසා හටගත්ත ඵලයක් එක්ක. ඒක හේතුන් ගොඩක බලපෑම. හේවත් ඒක විද්‍යාමාන ස්වභාවයෙන් යුක්තයි. හැබැයි මේකෙන් අයින් කරන්න ගියොත් එහෙම අයින් වෙනවද? එහෙම එකක් නැත්තම් මේ හේතු වෙනස් වුණාට පස්සේ ඵලය වෙනස් වෙනවද? ඵලය වෙනස් වෙනවා. එහෙනම් මේ ලෝකේ දේවල් වෙන් කරන්න බෑ. වෙන් කරන්න හැදුවට වෙන් කරන්න බෑ. මේ ලෝකෙන් අපට හැඟෙන දේවල් වෙන් කරලා ගන්න පුළුවන් එකක් නෙමෙයි. හැබැයි එහෙම නොවුනට ඒ දේවල් ඒ තියෙන නම් වලින් දන්න නම් වලින් දැන හැදින්නව නැද්ද? දැන හැදින්නවා. දැන හැදින එක නෙමෙයි ප්‍රශ්නේ. දැන හැදින එක ඉන්නවා තියනවා කියලා ඒක ලෝකෙන් හොයන්න ගියොත් එහෙම දෙයක් ලෝකේ අපිට හම්බෙනවද? නැහැ. කාදවත් බෝඩ් එක කියලා හොයාගෙනවත් බෝඩ් එක හම්බෙයිද? බෝඩ් එකට දාලා හේතු ටිකක් හම්බෙයිද? හේතු හම්බෙන්නේ. එහෙනම් බෝඩ් එකෙන් ඒ බලාපොරොත්තු වෙන දේ ගන්න පුළුවන්ද? දැන් බෝඩ් එක අපිට මෙතන තියෙනවනේ. තියෙන දේ අපි හොයාගෙන ආවොත් අපට බෝඩ් එකක් හම්බෙයිද නැත්නම් බෝඩ් එක හැදුන ටිකක් හම්බෙයිද? බෝඩ් එක හම්බෙන්නේ නැහැ නේද? එහෙනම් බෝඩ් එක කියලා වෙන් කරගන්න දේ වෙන් වෙන දේ අපට ඇසුරු කරන්න පුළුවන්ද ඇත්තටම? ඇසුරු කරන්න පුළුවන්ද? ඇසුරු කරලා හිතාන් ඉන්නවද? ඔය ඔක්කොම හිතාන් ඉන්න දේවල්. එහෙම කරන්න බෑ. මෙතෙන් ආවොත් එම අහුවෙන ගොරෝසුසේ මිස්පර්ශය. ඒ ගොරෝසුසේ මිස්පර්ශ කියන බෝඩ් එකද? නෑ ගොරෝසුසේ මිස්පර්ශය. ඒතර අපි කියනවා ඒක බෝඩ් එකේ තියෙන එකක් කියලා.
මේ ලෝකයේ දේවල් ඔය වෙන් වෙන දේවල් අසුරු කරන්න පුළුවන් දේවල් නෙමෙයි. එහෙනම් මේ ලෝකෙ වෙන් කරන්න බෑ. මේක අනිච්චයි. හේතු ටික ගැළපිලා බැඳෙද්දි ඒ මොහොතේ මොකද්ද වෙන්නේ හිතේ? විද්‍යාමායනවා. ඒ විද්‍යාමාන එක ඇත්තටම වෙන්නේ දැනගන්නවා, හඳුනගන්නවා. ඒක එකක් නෙමේ හේතුන් නිසා හටගත්ත ඵලයක්. ඔක තමයි හිතක් ගන්න වෙන්නේ. එහෙනම් අනිච්ච දුක්ඛ අනාත්ත කියන ක්‍රියාවලිය එළියේ තියෙන එකද නැත්නම් ඇත්තටම ওই හිතේ තියෙන ක්‍රියාවලියමද? එහෙනම් දකින්න නේද ඔකේ තියෙන ඔක කරන්න මොකද? අනිච්ච කියලා කරන්න දෙයක් නැහැ. ඔය අනිච්චතාවය මොකක්ද තියෙන්නේ ඇත්තටම? දකින්න. නිකන් හිතලා බලන්න බෙදෙන අපට කොච්චර දේවල් තියෙනවද? නමුත් එක මොහොතකට ඒක අරමුණු වෙද්දි විතරම ඒ සම්බන්ධව සැප දුක හැඟි සැප දුකක් හරි ඇති වෙනවා නම් ඇති වෙන්නේ. එහෙම එකක් නෑ ඒකේ. නමුත් ඇති වෙන්නේ. කොච්චර දේවල් ඔබට ඇද්ද? ඇඳුම් බලන්න කොච්චර දේවල් ඇද්ද කියලා ඒක අඩු ගානේ මතක්වත් වුණොත් නේද එහෙම එකක් තියෙනවා කියලා ඒ සම්බන්ධව ඈ නැත්තම් ඔක්කොම රැගෙන ඉන්නවා. එහෙනම් එකක ඇත්ත දැක්කනම් අඳින එකද ප්‍රශ්නේ? නැත්තම් හැංගෙන එකද ප්‍රශ්නේ? ඒකයි මේ ලෝකේ ඇසුරු කරන එකේ නෙමෙයි ප්‍රශ්නේ. ඇසුරු කරන එක මොකද්ද කියලා දන්නේ නැති එකයි ප්‍රශ්නේ. ඒකයි පිටුනේ. දුද්දසං අනුන් අති දුෂ්කරයි. බොහොම සියුම්. පේන මට්ටමේ නම් දුකක් ඇත්තේ වුණා. ඉතින් මෙතන මොකක්ද තියෙන දුක? හැබැයි හැදෙන්නේ දුක තමයි. ඒවත් හැදෙන්නේ සසර. ඒක පේන්නේ නැහැ. ඒක දැනෙන්නේ නැහැ. දැනුනේ හැම වෙලාවෙම පිටුනේ කයට ආපු සැප දුක විතරයි. හිත උපේක්ෂා සකතයි. හිත හැම වෙලාවෙම හටගatti දැනගන්න හඳුනා ගන්න. ඒ දැන හඳුනීමක් හැම වෙලාවෙම අපිට දැන හැඳිනීමක් නෙමෙයි උනේ. එක්ක එක ලෝකේ තිබ්බ එකක් නැත්නම් ඒක ඉන්න උන එකක්. නමුත් ඒක තමයි ලෝකේ උනේම නැත්තේ. නමුත් එහෙම හැඟුණා. පිටුනේ භාග්‍යතුන් වහන්සේගේ දහම නම් පුදුමයි. ඒ සොයා ගැනීම නම් පුදුමයි. දැන් හිතලා බලන්න පිටුනේ. හැම ඔය හිතට හැඟෙන හැම එකක්ම සම්භූතයක්නේ. ගැළපිලා බැඳිලා සම්භූතයි. ඇහැයි රූපයයි සම්භූතයි. කනයි ශබ්දයයි සම්භූතයි. නාසයයි ගන්ධයයි දිවයි රසයයි කයයි පහසයි මනසයි ඔක්කොම සම්භූතයි. හේතු ගැළපිලා බැඳිලා මේ මොහොත දැන හැඳිනෙන්නේ. ඒක ඒ මොහොතේ හිතක විද්‍යාමාන වීමක් වෙන්නේ. හිතේ තිබ්බ නෙමේ. තිබ්බ එකක් ආවත් නෙමේ. නැති එකක් ආවත් නෙමේ. ඒ මොහොතේ හේතු ප්‍රත්‍ය මොකද උනේ? ඒ දේ දැනගත්තා හඳුනගත්තා. ඒ දැන හඳුනගත්ත අර හේතු ප්‍රත්‍යෙන් එකතුව මොකද්ද කියලා. ඒ හේතු ප්‍රත්‍ය ගුණ සම්භූතය මොකද්ද කියලා දැනගත්ත හඳුනගත්තා. එච්චරයි උනේ. හිතක් ගානුනේ හේතුන් පටිච්ච සම්භූතං. ඒක ඔය හිතේ තියෙන 이르දියක් ඇත්තටම. ඔය හිත කියන එක ඇත්තටම මොකද දැන හඳින්න හැදුනේ. ඔය හිතේ තියෙන ස්වභාවය මොකක් හරියට දැන හැදින්නවා. ඒක නවත්තන්න බෑ. හැබැයි ඒ දැන හැඳින එක එකක් නෙමෙයි. ඒක තිබ්බ එකක් නෙමෙයි. තියෙන එකක් නෙමෙයි. තියන්න පුළුවන් එකකුත් නෙමෙයි. ඒක හේතු ප්‍රත්‍යයෙන් මේ මොහොතේ සම්භූතයි. ඒකයි ඔබේ කොච්චර දේවල් gedara තිබ්බත් එකයිනේ මේ වෙලාවේ අරමුණු වෙන්නේ පිංගුතුනේ. ඊට පස්සේ ඒක වැය වෙලා ඊළඟ අරමුණු වෙන්නේ. එහෙනම් ඇත්තටම හිතකට අරමුණ එක දෙයයිනේ. කොච්චරක් තිබ්බත් ඇත්තටම භුක්තියට ගන්න එක මොහොතකම කොච්චරයිද? එකයි. ඒකත් එකක් නෙමෙයි. ඒකත් හේතුන් නිසා හැදුන මොකද්ද? ගැළපිලා බැඳුන සම්භූතයක්. ඒක එකක් වගේ ඇත්තට මොකක්ද උනේ? හැඟුණා. එකක් නෙමෙයි. ඔක වෙන් කරන්න බෑ පිංගුතුනේ. වෙන් කරන්න ගියොත් වෙනස්ම ඵලයක් තමයි මොකක්ද වෙන්නේ? හම්බෙන්නේ. ඔක හේතුන්ගෙන් වෙන් කරන්න බෑ. හැබැයි වෙන් කරන්න බැරුණාට හේතු ගැලපුණාට පස්සේ එහෙම දෙයක් හැංගෙනක නවතිනවද? නෑ. මේක විද්‍යාමානයි.
ඒ විද්‍යාමානතාවය වෙන්නේ හිත ඇතුලේ. නමුත් ඒ හිත ඇතුලේ වෙන එක පිටුනේ කියන්නේ එළියෙම මේක තියෙනවා. බලන්න කොච්චර කොහොම ක්‍රියාවලියක්ද කියලා. හිතක වෙන එකක් එළියේ තියනවා කියන මට්ටමට ඔප්පු කරනවා කියලා කියන්නේ ඔප්පු කරන දේ ගිහින් බැයි නම් හම්බෙන්නේ නැහැ නේ එහෙම එකක්. අර යන්න දුරයි වගේ යන්න හම්බෙනවද? හම්බෙන්නේ නැහැ. හම්බුණාක වොච්චර මෙච්චර දුවන්නේ නැහැ. මෙච්චර සසරේ සත්‍ය යන්නේ නැහැ පිටුනේ. එකක් හරි හම්බුණා නම් මේ ලෝකේ සත්‍ය මෙච්චර සසර යන්නේ නැහැ. එකක්වත් ඇත්තටම හම්බෙලා නැහැ. හම්බෙලා කියලා මොකද කරලා තියෙන්නේ? හිතාගෙනලා තියෙනවා. හම්බෙලා නැහැ. හම්බෙලා වගේ හිතාගෙන ඉඳලා තියෙනවා. ඒ නිසා හම්බෙනකන් හොයන් යනවා. නවතින්නේ නැහැ. ඔය හිතට දේවල් හම්බුන්නේ හම්බුණා වගේ මොකක්ද උනේ? හැඟුණා. ඇත්තට මුනේ පිඟුතුනි මොකක්ද කියලා දැන හැඳිනීමක්. නමුත් ඒ දැන හැඳුනුන එක අපේ ලෝකේ දෙයක් කියලා වෙන් වෙලා හැඟුණා. අන්න එතනයි ප්‍රශ්නේ. මේ ලෝකේ තියෙන දෙයක්, තිබුණ දෙයක්, තියාගන්න පුළුවන් දෙයක්. මේක ස්ථිර, ෆික්ස් දෙයක්. කියන තැනින් තමයි හිත හැම වෙලාවෙම වෙන් කරලා හඳුනාගත්තේ. නමුත් ඇත්තටම හිත කියන එක හැදුනේ දැනගන්න, හඳුනාගන්න. එතෙන්න මේක දකින්න ඕන. ගොඩක් අමාරුයි. හැබැයි ඇත්තටම ලේසි. gedara වැඩ කරන තරම් අමාරු නෑ. වැඩ කරන තුලත් දකින්න තියෙන්නේ මෙන්න මේ ඇත්තම තමා. ඒකයි ඔබ දුක ගැන කවුරු හරි කිව්වොත් එහෙම කට්ටිය හැම දුක කියලා කියන්නේ මොකද පිටුනේ? අර විඳින එක ගැන කතා කරන්නේ. ඔය කට්ටිය කියයි අපිට කිසි ප්‍රශ්න නැහැ, මේ කිසි ප්‍රශ්න නැහැ, කිසි දුකක් නැහැ කියලා කියයි. දුකක් නැහැ කියවට එයාට ලෝකෙ ඔක්කොම ඇත්ත වෙලා. දුකක් නැත්තේ මොහොතට. දුක නැගලා පොල්ලක් අරන් ගෙහුවොත් කොහොමද? හැබැයි ඒ දුක නෙමෙයි නසන්න තියෙන්නේ. ඒ කායික දුක. එතන එනවා දුකක් මට යමක් වෙනවා කියලා. ඔන්න ඔය දුක තමයි නසන්න තියෙන්නේ. මට යමක් වෙන්නේ කායික දුක නසන්න බෑ. ඒක එහෙමමයි. හැබැයි මට වෙන එක ඒක නසන්න පුළුවන්. හැබැයි මම නැසුවා කියලා මම කියන නැසුණ කියලා දුක නැසිනවද? නෑ. ඒ ගැහුවොත් එහෙම පොළු පාරේ හැමම රිදෙනවා. හැබැයි ඒක මට වුණ දෙයක් කියලා හැඟෙන්නේ ඒ මම කියන මට්ටමින් මේ දුක ඇති වෙන්නේ. ඒක ඇති වෙන්නේ නෑ. ඒක කොහොමද බලන්නේ පින්වතුනි? ඒකයි අතුරු යනවා වගේ තාම දන්නේ නැහැ ඉතින් යන්න තියෙනවා. ඒකයි සමහර දේවල් තියෙනවා විශ්වාසයෙන් අදාහ ගන්න. ඒකයි කියන්නේ මෙතෙක් ඒකයි මම මුලින්ම කියවර. මෙතෙක් ආපු ගමන ගැන විශ්වාසයෙන් ඉන්න. ඔබට වචන පද නොතේරුණාට ඔබ නිදහස් වෙවි යනවා. සමහරට මේක මොකද්ද මේ ඇත්තටම වෙන් කරන්න බැරි කියලා සමහරට තේරෙන්නේ නැහැ. හැබැයි මොකක්දෝ තේරෙනවා. ඒ තේරෙන එක සමහරට කියා ගන්න බෑ. ඒක සමහරට අලුතෙන්ම ආපු අනගාരിക මාත්‍යයෙන් ඇහුවොත් එහෙම මාස 6 ඇවිල්ලා අපි නෑ පුතේ ඉන්නේ කියලා. ඉතින් උත්තරයක් නැහැ ඉතින්. සමහරට දෙනවා මුළු ලෝකෙනත උත්තරයක්. නෑ ඊට එහා දෙයක් තියෙනවා. ඒක තාම වචන පද වල ගැලපෙන්නේ නැහැ. ඒකයි වචන පද අමතක වේවා අර්ථය වැටහෙවා කියලා තමයි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරන්නේ. වචන පද නේ වැටහෙන්නේ. අර්ථය වැටහෙන්නේ. අර්ථය තුල වැටහෙනවා. මේ කිසිම දෙයක් ගන්න හරයක් නැහැ කියලා. කිසිම දෙයක් කියලා කියන්නේ එයාපු සියලුම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. ඒවයි ගන්න දෙයක් නැහැ. ගන්න දෙයක් නැහැ කියලා කියන්නේ මුකුත්ම නැහැ නෙමෙයි. බලාපොරොත්තු වෙන දේ කවදාවත් ඒවෙන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒවෙන් ගන්න බෑ. අපි බලාපොරොත්තු වෙන්නේ දැන හැඳිනීමක් නෙමෙයි. අපි බලාපොරොත්තු වෙන්නේ සැප. අපි බලාපොරොත්තු වෙන්නේ ආස්වාදේ. අපි බලාපොරොත්තු වෙන්නේ සැප ඒ තුල කිමිදිලා ඒක එක දිගට පවත්වා යන්න. ඒක ගන්න බෑ. ඒක ලෝකේ තියෙන එකක් නෙමෙයි. ඒක හිතක හැදෙන එකක්. හිත කියන එක හටගන්නේ උපේක්ෂා සහගතව. හිතට සැප ගන්න බෑ. සැප කියන්නේ හදනවා. අර තියනවා හෝ ඉන්නවා කියලා වෙන් කරගෙන ඒකෙන් හදාගත්ත ටිකේ.
නැත්තම් හිත කියන එක හැම වෙලාවෙම හටගත්තේ දැනගන්න, හඳුනා ගන්න. එච්චරයි. සියල්ලක්ම අරමුණක් ගානේ රූපයක්ද, ශබ්දයක්ද, ගන්ධයක්ද, රසයක්ද, ස්පර්ශය හැම එකක්ම දැන ගැනීමක්, හඳුනා ගැනීමක්. දැන ගැනීමක් ඔච්චරමයි. වෙන මුකුත්ම නෙමෙයි. ඒක නමින් දැනගන්නව, හඳුනා ගන්නවා. හැබැයි අපිට දැන හැඳිනීමට එහා මේකේ ලෝකේ තියෙන එකක්, වෙන් වෙන එකක්, වෙන් කරන්න පුළුවන් එකක්. ඔන්න ඔතෙන්න ගේන්න ඕන. එහෙම නෙමෙයි. මේක හැම වෙලාවෙම හේතුන් පටිච්ච සම්භූතා. මේ මොහොතේ වෙන සංසිද්ධිය. නිකන් හිතලා බලන්න තමන්ට නැවත නැවත මම මේ කියන්නේ හොඳට අරමුණු කරගන්න පුළුවන් දෙයක්. කොච්චරක් තිබ්බත් මැරෙද්දිත් අරමුණ එක දෙයයිනේ පිංගුතුනි. හැම يعني කොයි වෙලාවෙත් අරමුණු වෙන්නේ එක මොහොතකට එක දෙයයි. එහෙනම් සැප දුක හටගන්නේ වෙන්වීම තියෙන මොකක් එකද? ඒකත් එක්ක. ඒක දකින්න ඕන අනිච්ච විදිහටදී. දැන් අන්තිම මොහොත එනවා මම මැරෙන්න යනවා කියන එක අරමුණනවා. කොච්චරක් තියද්දී ඒක අරමුණු වෙන්නේ? මං මැරෙන්න යනවා. දැන් ඒකත් මොකක්ද? දැන ගැනීමක්, හඳුනා ගැනීමක්. ඒක එකක්ද? නෑ. ඕච්චරයි දකින්න තියෙන්නේ. බලමුත් දැකලා. මම මැරෙන්න දැන් අන්තිම හිතේ දැන් සාමාන්‍යයෙන් කොහොමත් දන්නවනේ මැරෙනවා කියලා. දැන් අන්තිම මොහොත හිතක් හිතරෙනවා මං දැන් මැරෙන්න යන්නේ. මැරෙන්න යන එක අරමුණට කමන්නේ නැහැ. ඕක මම කෝ කියලා බලන්න හරිය හිතේ. එතකොට මැරෙන්න කෙනෙක් නැති වෙයි. දැන් වෙන්ුණ කෙනෙක් මැරෙන්න යන්නේ. කෝ එයා ඕකේ. දැන් වෙන්ුණ ඒ මම කියන්නේ මේ මස්ලේ ටිකද? නැත්තම් හටගත්ත හිතද? මොකද්ද මම කියන්නේ? ඒ වෙලාවේ හැදුන වෙන්වීම. ඒවත් ඒ තමයි ජාතිය. එහෙනම් මම කියන එක ඔය මස්ලේක ඇතුලේ පණවන්න පුළුවන් තැනක තියෙනවද එහෙම එකක්? නෑ. ඇත්තට මේක මොකද්ද? හැඟීමක්. ඔහොම දකින්න පුළුවන් නම් ඇත්තටම බය වේද පිංගුතුනි? ඒකයි. බය වෙන්න දෙයක් නැහැ. මැරෙන්න ගියම අරමුණනේ මොකද්ද? එකයි අරමුණු වෙන්නේ. ගොඩක් අරමුණු වෙන්නේ නැහැ. ගොඩාක් දේවල් තිබ්බට හැම එකම අරමුණු වෙන්නේ එක දෙයයි. ඒකේ හරි දැක්කොත් ඇත්ත ඊළඟට උපදින්නේ නැහැ පිංගුතුනි. ඒකේ හරි මේ ඇත්ත දැක්කොත් දකින්න පුළුවන් වුණොත් එහෙම. ඒකේ හරි මේ සත්‍යතාවය දැක්කොත් එහෙම. ඒකයි කියන්නේ. දැන් මැරෙන්න යන්නේ කියලා මොකද්ද වෙන්නේ? හිතට හේතුප්‍රත්‍යයෙන් සම්බුත හිතට හැංගෙනවා. ඒකත් හේතු ටිකක් නිසා විද්‍යාමාන වුණා. ඒ විද්‍යාමාන ස්වභාවය දැන හඳුනාගත්තා. ඒක එකක්ද නැත්නම් එකක් නෙමෙයිද? ඒක වෙන් කරන්න පුළුවන්ද නැත්නම් වෙන් වෙනවද? වෙන් කරන්න පුළුවන්ද බැයිද? වෙන් කරන්න බෑ. ඔය කොහෙන් හරි තැනකින් මේක දකින්න ඕනේ. අන්තිම චිත්තය. ඒක අමුතු දේවල් මතක් වෙන්නේ නැහැ. බය කිසිකට බය වෙන්න බෑ. එක දෙයයි මතක් වෙන්නේ. මම මැරෙන්න යන්නේ. ඊට පස්සේ මං දැන් මැරුණා. මම මැරුණොත් නම් ඉවරයි. මං උපදිනවා තමයි කොහේ හරි නේද? ඒකයි කියන්නේ අන්තිම සමහර රහතන්ස්ලා ඉන්නවනේ පියුනේ අන්තිම මොහොතේනේ ඒක අවබෝධුනේ. අන්තිම හිත තමට මේ ගිහිලා අන්තිම හිත. ඒ කියන්නේ හේතු ගැලපිලා පූර්ණ වුණේ හිතේ. නැත්තම් නම් විලාපයක් විතරයි පිංගුතුනි. ඒතර බලන්න කවුද මැරුණේ කියලා. ඒකයි කිසි දෙයකට බය වෙන දෙයක් නැහැ. මරණය ගැන හැම බය වෙන දෙයක් නැහැ. මැරෙනවා කියනත් මොකද්ද? ඔය වගේම හිතක්. දැන් මතක් වෙනවා බත් එක කියලා ඒකට මතක් වෙනවා මරණය කියලා. දෙකම එකයිනේ. දෙකම සම්පූර්ණයි. බත් එකත් හේතු ප්‍රත්‍යය මොකද්ද? අතුරුට සම්භූතයි. අරකත් හේතු ප්‍රත්‍යයෙන් සම්භූතයි. වෙන දෙයක් නැහැ. ඒ හින්දා ගොඩක් එහෙම මතක් වෙන්නේ නැහැ. ගැන බය වෙන්න එපා. ගොඩ දේවල් මට මතක් වේද නෑ එහෙම වෙන්නේ එක දෙයයි මතක් වෙන්නේ. ඒක දැම්ම ප්‍රැක්ටිස් කරන හරි. හේතුම් පටිච්ච සම්භූතම් මේක වෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේක වෙන් කරන්න බෑ.
හැබැයි වෙන් කරන්න බැරුණාට හැංගෙන එක නවතිනවද? නෑ. හැම වෙලාවෙම බලන්න. ඔබට එනවා කොන්දේ අමාරුවක් හිතන්නකෝ. කොන්දේ අමාරුවක් එන්නේ. කොන්දේ අමාරු වෙන්නේ කාටද? කොන්දේ අමාරුවක් කියලා ඇත්තටම වෙන්නේ දන හඳුනා ගැනීමක්ද? නැත්තම් මට කොන්දේ වල දන හඳුනා ගැනීමක්ද වෙන්න ඕන ඇත්තටම? ඇත්තටම මේ කොන්දේ වල මොකක්ද දෙන්නේ? දැනගන්න ඕන, දැනගත්තා, හඳුනාගත්තා. ඒක මට උනේ කොහොමද? අන්න ඒ වගේ තැන්වල බලන්න කොහොමද ඔක මට වෙන්නේ කියලා. එතකොට තේරෙයි මට කියලා එකක් වෙන්නේ නැති බව. යම් ක්‍රියාවලියක් වෙනවා. ඒ ක්‍රියාවලිය මේ හිතක් ගන්න දැනගන්නවා හඳුනා ගන්නවා. ඒකේ බලන්න කොහෙද ඔය ඉන්න කෙනාට එක වෙන්නේ කියලා. එහෙම කාලයක් මේක දකිද්දී ඔබට පෙනෙයි ක්‍රියාවලියක් වෙනවා. හිතක් ගන්න දැන හැඳිනීම් ටිකක් වෙනවා. හැබැයි ඒ දැන හැඳිනීම් ඇතුලේ කෙනෙක් දිය වෙනවා පෙනේ. හෙවත් අර බර ගතිය අඩු වෙනවා දැනේ. ඒ කියන්නේ මගේ කියන කිලෝ අඩු වෙන බර අඩු වෙනව නෙමෙයි ඈ. ඒකයි අර වෙන්ුණ එකේ වෙන් කරගන්න හදන එකේ වෙහෙස අඩු වෙයි. අර දැන් මරණාසන්න මොහොතේ මරණාසන්න මම මැරෙන්න යනවා කියලා දැනෙද්දි මොකද්ද වෙන්නේ? ඒක නවත්ත ගන්න හදන්නේ. සුයිසයිඩ් කරගන්න කෙනෙක් වුණත් අන්තිම මොහොතේ හයි ට්‍රයි කරන එක නවත්ත ගන්න. ඔන්න ඔය වෙහෙස නවතිනවා. අතහැරෙනවා. නැත්තම් ඒ මොහොතේ මොකද කරන්නේ? ටක් ගාලා නවත්ත ගන්න හදන්නේ. ඇයි බය වෙන්නේ? අහිමි වෙන හින්දා මම මැරෙනවා. ඒ බය එන්නේ එකපාරම. ඒකයි හැම වෙලාවෙම ඒක දැන් මෙතන මේ අපිට මෙහෙම දැනෙන්නේ නැහැ මොකද්ද මේ දුක මොකද්ද මේ තියෙන මේ ඉතින් බෝඩ් එකක් තියෙන දුක මොකද්ද ප්‍රශ්නේ? ඒ මට්ටමින් අපි යන්නේ. කොහොම ගිහින් තමයි අතෙන්ද යන්නේ අන්තිම තැනට. අර සාමාන්‍ය මට්ටමේ තියෙන සැප ඇති කරගෙන දුක නැති කරගෙන ඔය ටික හදහත් තමයි යන්නේ. අන්තිම මොහොතේ වෙද්දී. ආයතන හදන්න බෑ. හැදිලා තියෙන්නේ එතකොට. ඒ නිසා මේක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. කිසිම කෙනෙක් පිඟුතුනේ අන්තිම මොහොතේ try කරේ මොකක් කරන්නද? නවත්ත ගන්න. නවත්ත ගන්න බෑ. කොහොමත් නවත්ත ගන්න බෑ. මේක හරියට සෙට් වුනේ නැත්නම් ඊළඟෙත් එහෙම යනවා ඉතින්. නේද? ඒ නිසා මේක දකින්න පොඩ්ඩ හරි. පුළුවන් තරම් පින දහම කරන්න. ඒකයි. කිසිම දෙයක් අපි හදන කිසිම දෙයක් මේ අරමුණ කිසිම දෙයක් පිළිතුරු ලෝකේ වෙන් කරලා ගන්න බෑ. හැබැයි වෙන් කරලා ගන්න බැරුණාට මම මගේ කියලා අයිතිත්වයට භුක්තියට විඳින්න ගන්න බැරුණාට ඒ හැම දෙයක්ම හේතු ප්‍රත්‍යයෙන් හේතු ගැලපුණොත් දැනගන්නවා හඳුනා ගන්නවා. ඒක නවත්තන්නත් බෑ. හැබැයි නවත්තන්න බැරුණාට ඒක වෙන් කරන එක නවතිනවා. වෙන් කරගන්න හදක නවතින පටන් ගන්නවා. මේක අවබෝධයෙන් මේක යම් දවසක 100ක් අවබෝධුන තැනදී මේ දැන හැඳිනීම කියන එක දුකක් වශයෙන් තේරෙන්නේ නැහැ. හැබැයි දැන් අපිට සමහර දැන හැඳිනීම් දුකයි, සමහර දැන හැඳිනීම් සැපයි, සමහර දැන හැඳිනීම් ඕනේ, සමහර දැන හැඳිනීම් එපා. ඔය ඔහොමම තියෙන්නේ. නමුත් යම් මොහොතක් එනවා ඒ හැම එකක්ම එකයි. අන්න එතෙන්න මේ හිත දවසකපත් වෙනවා. ඒ නිසා හොඳට තේරුම් ගන්න හේතුම් පටිච්ච සම්භූතා. ඒ සම්භූත වෙන්නේ එක හිතක එකයි. ඒ එක හිතක එකක් කියලා ගන්න එක තමයි ලෝකෙ ලොකුම බොරුව. ඒක හේතු ගැළපිලා බැඳිලා ඒ මොහොතට වෙන විද්‍යාමානීමක්. ඒක වෙන්නේ හිත විසින් දැනගන්නවා, හඳුනා ගන්නවා. ඒ දැන හඳුනාගත් එක වෙන් කරන්න බෑ. ඔන්න ඔච්චරයි හැම හිතකම වෙන්නේ. ඕක තමයි ඇත්තටම දකින්න තියෙන්නේ. ඕක තමයි හිතට පුරුදු කරන්න තියෙන්නේ. තමයි ඔප්පු කරන්න තියෙන්නේ. ඕක නැතික තමයි ඊගෝ කියලා කියන්නේ. ಜಾති කියලා කියන්නේ, මම කියලා කියන්නේ. අමාරුයිද? බලන්න පින්දුනේ වැඩ කරන්නේ කොච්චර ලේසි නේ සමහරට බලපුවාම. S2 පියාගෙන හරි අරගෙන හරි කරන්න තියෙන ඔන්න ඕකේ ඇත්ත දකින්න එක. ඒකට පොඩි දේවල් වලට යොදව බලන්න පින්දුනේ. නිදහස් වෙයි. අපි ෂණිකව ගැටන තැන් තියෙන්නේ. ෂණිකව ඇල්න තැන් තියෙන. ඔය ෂණික ගැටන ඇල්න තැන් වල තියෙන්නේ මොකක්ද? අර ඒක මේ ලෝකේ ඇත්ත වෙලා අපට. ගැටනේ දෙයක් එක්ක, ඇල්නේ දෙයක් එක්ක. මේ ලෝකේ දේවල් එක්ක. ඒ තැන් වලදී හරි මේක
ඇප්ලයි කරලා බලන්න. ඇත්තටම මේ හැඟෙන එක ලෝකේ තියනවද කියලා. ඒ මොහොතට කමන්න තියෙනවද බලන්න. ඒතර ඔබට හම්බෙයි. එහෙම එකක් ලෝකේ නැහැ. නමුත් එහෙම නොහැඟී තියෙන්නේ නැහැ. අවබෝධ වෙයි. නිදහස් වෙන්න. ටික ටික යන්න. අර මුල් කරුණු ටික මතක තියාගන්න. ලෝකෙට ඔබ ලෝකේ කටයුතු කරද්දී බොහොම පරිස්සමෙන් ධර්ම මාර්ගේ යන්න. දහම දෙන්න හදන්න එපා ගොඩක් වෙලාවට. කොහොම කොහොමයි කවන්න පිනට දහමට යොදවන්න. කවදා හරි දවසක ඒ හැමෝටම මේක උපනිශ්‍රේ වෙයි. ඒක විතරක් මතක තියාගන්න. එඳ හැමෝටම දහම දෙන්න හදන්නත් එපා. ඒ වගේම තමයි පුළුවන් තරම් කාරුණික වෙන්න, පුළුවන් තරම් මේ ධර්ම මාර්ගයේ යෙදෙන්න පොඩ හරි කමන්නේ වෙලාව හදාගන්න. පුළුවන් තරම් ධර්ම ශ්‍රවණය කරන්න. එතකොට අවශ්‍ය විදිහට ගැළපෙලෙයි. ඒ වගේම තමයි මොකක් හරි මානසිකාරය කරන දහම් කරුණක් තියෙනවා නම් ඒක අනිවාර්යයෙන් මාසෙකට පාරක් හරි කමන්නේ කතා කරලා ක්ලියර් කරගන්න. නැත්තම් වෙන පිස්සු හැදෙයි. ඒකයි. අපි හිතන එක අපි මානසිකාරය කරන එක අපි මොකද කියලා දන්නේ නැත්තම්. අපි ඒ ගැන අපි හරියට තෝරා බේර ගැනීමක් කරන්නේ නැත්තම් අපි කාලයක් හිතන් ඉන්නවා ඒක ඇත්ත කියලා. ඒක හරි කියලා. ඒක තමයි ලොකුම අනතුර. ඒ නිසා ඒ ගැන සිහියෙන් කටයුතු කරනා කරගන්න. හොඳයි. එන හැමදෙනාම සාදුකාරයක් පවත්වන්න. හැමදෙනාටම තෙරුවන් සරණයි. සූපත් වේවා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා.